හෙලෝ වෙල්කම් ටු මූවි කතා YouTube channel. ඔයාලට අද අරන් ආව සුපිරි ක්‍රයිම් ත්‍රිලර් රොමැන්ටික් මූවි එකක් අරගෙන මේක කතාව පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කුතුහලය විතරමයි තියෙන්නේ. ඒ වගේම ප්‍රශ්න ගොඩක් මේ මූවි එක ඇතුලේ තියෙනවා. ඉතින් මේ මූවි එකේ නම තමයි ෆයර්. මේක 2025 රිලීස් වුණ සුපිරි ක්‍රයිම් මූවි එකක්. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් කාසි කියලා හැමෝගෙම හිත දිනාගත්තු ડોක්ටර් කෙනෙක් ඉන්නවා. හැබැයි මේ ડોක්ටර් එකපාරටම අතුරුදහන් වෙනවා. පොලිසියට හොයාගන්න බැරි වෙනවා මේ ડોක්ටර් කොහොමද අතුරුදහන් වුනේ කියලා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක තමයි මූවි එක ඉස්සරහට යන්නේ. මේ ડોක්ටර් හැමෝගෙම හිත දිනාගෙන ඉන්න හොඳ ડોක්ටර් කෙනෙක් කියලා තමයි හැමෝම දන්නේ. ඉතින් මේ වගේ ડોක්ටර් කෙනෙක් කොහොමද එකපාරටම අතුරුදහන් වෙන්නේ? අතුරුදහන් වුනේ කොහොමද කියන ප්‍රශ්නත් එක්ක අපි කතාවේ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඕගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියාගන්න. අපි යමු ඉක්මනට මූවි එකේ කාසි කියන ડોක්ටර් අතුරුදහන් වුණේ කොහොමද, මේ අතුරුදහන් වීමට සම්බන්ධ කවුද කියලා අපි මූවි එකටම ගිහින් බලමු. මූවි එක පටන් ගන්නේ ගෙදරක් ඇතුලේ කපල් එකක් ඉන්නවා. මේ කපල් එකේදී ගෑල් ළමයා නම් පොඩ්ඩක් බොයිත් එක්ක ආදරෙන් ඉන්න කැමැත්තක් පෙන්නනවා. හැබැයි බොයි මේ වෙලාවේ ඒකට පොඩ්ඩක් අකමැති වගේ. ඊළඟට බොයි කෙලින්ම එන්නේ එළියට. එයා එළියට ඇවිත් කල්පනා කර කර ඉද්දී එයා කෙලින්ම කල්පනා කර කර යනවා මෙතන තියෙන ගඟ ගාවට. ඒ අතරතුරේදී පෙන්නනවා මූණ වහගත්තු වෙස් මුණක් දාගෙන මුළු ඇඟම කවර් කරගත්තු පුද්ගලයෙක් ලොකු පොල්ලක් අරන් එනවා මේ කොල්ලට හොරෙන්. කොල්ල ළඟට කිට්ටු වෙනවා. ඉතින් කොල්ල දන්නේ නැහැ මෙහෙම පුද්ගලෙක් එයා පිටිපස්සෙන් එනවා කියලා. ඊළඟට හෙමින් මේ විදිහට කොල්ල ළඟට කිට්ටු වුණාර වෙස් වලාගත්ත පුද්ගලයා කරන්නේ එකපාරටම අර අතින් අරන් ආපු පොල්ලෙන් පහර දෙනවා කොල්ලට. මෙතනදී කොල්ලා එකපාරෙන්ම බිම වැටිලා එතන තියෙන ගඟට වැටෙනවා. කොල්ලා මෙතනදීම මරණයටපත් වෙනවා. ඊළඟට කරන්නේ අර මිනිස්සයා කොල්ලව ඇදලා අරන් උස්සගෙන ගිහින් වාහනේට දාලා ඩ්‍රයිව් කරන් යනවා. වාහනය යන අතරතුරේදී කුණු ගොඩක් ළඟද නවත්තලා මේ කොල්ලගේ ෆෝන් එක කුණු ගොඩට විසි කරන් එහෙම්මම යනවා පාර දිගේ ඉස්සරහට. ඉතින් අපි බලමු මේ පුද්ගලයා කවුද, ඒ වගේම මේ මරණයටපත් වුණ කොල්ලා කවුද, මොකක් නිසාද මේ වගේ කොල්ලෙක්ව මේ විදිහට මරලා මේ විදිහට අරන් යන්නේ ඇයි කියලා අපි බලමු. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරි මූවි එක පටන් ගන්නෙ. ඊළඟට තමයි පෙන්වන්නේ මුහුද දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න ඉන්ස්පෙක්ටර් සර්වනන්. මෙයා පොඩි කතාවක් කියනවා අපට. ඉතින් මේ කතාවේ කියන්නේ කොල්ලෙක් අතුරුදහන් වෙලා තියෙනවා. මේ අතුරුදහන් වීම නඩුව දාලා තියෙන එයාගේ දෙමව්පියන් විසින්. හැබැයි මේ නඩුව ඉතාමත් සංකීර්ණයි වගේම විසඳුමක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ඉන්ස්පෙක්ටර් සර්වනන් මේ විමර්ශනය දිගටම කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේක කරන් යද්දී ලොකු ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. හැබැයි ඉන්ස්පෙක්ටර් සර්වනන් මේක නවත්තලා නැහැ. දිගටම කරන් යනවා. ඉතින් මෙතන ඉඳන් පෙන්නන ඉන්ස්පෙක්ටර් සර්වනන් මේ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනය කොහොමද කරන්නේ කියලා. ඉතින් සර්වනන් පොලිසියට වෙලා එයාගේ රාජකාරි කර කර ඉද්දී අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ඇවිල්ලා දවස් දෙකක ඉඳන් තමන්ගේ පුතාගේ කිසිම තොරතුරක් නැහැ, ආගයතක් නැහැ, වගේම තොරතුරක් හොයාගන්න විදියක් නැහැ. මේ වෙනකොට පුතා දවස් දෙකක ඉඳන් අතුරුදහන් වෙලා කියලා විස්තර කරනවා. ඉතින් පුතාගේ නම තමයි කාසි. එයා අවුරුදු 27ක ડોක්ටර් කෙනෙක් විදියට තමයි සේවය කරන්නේ. ඉතින් අපේ එකම දරුවා කොහොම හරි හොයලා දෙන්න කියලා මෙතනදී සර්වනන්ට ආයාචනා කරනවා. සර්වනන් මේ කතාවට හොඳින් සවන් දීලා මේ වෙලාවේදී කියන්නේ අපි අපේ උපරිමය කරන්න කොහොම හරි පුතාව හොයලා දෙන්නම් කියලා. කර්ණ කියලා තවත් පොලිස් නිලධාරියෙක්ට කතා කරන්නේ අතුරුදහන් වුණා කියලා නඩුව ලේඛනගත කරගන්න. ඒ වගේම හැම විස්තරයක්ම අරගෙන මාව දැනුවත් කරන්න කියලා මේ වෙලාවේ සර්වනන් කර්ණට දැනුවත් කරනවා. ඊළඟට රාජකාරීවරුන් ඉන්ස්පෙක්ටර් සර්වනන් ගෙදර ඇවිත් කෑම කකන ගමන් ඉද්දී එයාට කර්ණගෙන් කෝල් එකක් එනවා. ඉතින් කර්ණ කෝල් කළා කියන්නේ කාසිගේ දෙමෝපියන්ගෙන් ලිඛිත පැමිණිල්ල ගත්තා. මම දැනගත්ත විදිහට එයාට ඕමාර්වල කාසිට ක්ලිනික් එකක් තියෙනවා. වගේම එයාට යාළුවෝ 4 දෙනෙක් වගේ තමයි ඉන්නේ කියලා. ඊළඟට ඉන්ස්පෙක්ටර් සර්වනන් අහන්නේ වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? එයාට නිකන් මූල්‍ය ගැටලු වගේ කියලා. හැබැයි දෙමෝපියන්ගෙන් දැනගත්ත විදිහට නම් කිව්වේ එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඊළඟට සර්වනන් කියන්නේ කාසිගේ නම්බර එක සයිබර් අපරාධයකට දෙන්න. ඊළඟට එයා අතුරුදහන් වුණ දවසේ අන්තිමට කොහෙද හිටියේ කියන වගේ හැම තොරතුරක්ම හොයාගන්න කියලා. ඊළඟට සර්වනන් උපදෙස් දෙන්නේ ඔයගොල්ලෝ කට්ටිය එකතු වෙලා ක්ලිනික් එකට එන්න මම මෙහෙන් එන්නම් කියලා. ඊළඟට පොලිස් කණ්ඩායම යනවා ක්ලිනික් එකට. අනිත් පැත්තෙන් පෙන්වන්නේ ක්ලිනික් එකේ පේෂන්ට්ස්ලා කීප දෙනෙක් ඇවිල්ලා
ක්ලිනික් එකේ ගර්ල්ගෙන් අහන්නේ ඩොක්ටර් කවදා එයිද කියලා. මෙතනදී ගර්ල් කියන්නේ ඩොක්ටර් දවස් දෙකකින් ක්ලිනික් එකට ආවේ නැහැ. ආව ගමන් ඔයගොල්ලන්ට බෙහෙත් ගන්න පුළුවන් කියලා. මේ අතරතුරේදී තමයි ක්ලිනික් එකට එන්නේ පොලිස් ටීම් එක. ඊළඟට මේ ගර්ල්ගෙන් පොලිස් ටීම් එකේ කට්ටිය තොරතුරු විස්තර ගන්නවා. ඊළඟට ක්ලිනික් එක අවුරුදු 5ක ඉඳන් තමයි කරන් යන්නේ. ඒ වගේම මේ ගර්ල් සහ තවත් වයසක ගෑනු කෙනෙක් පිරිසිදු කරන්න මෙතන ඉන්නවා. වගේම මේ ගර්ල් සහ මේ වයසක ගෑනු කෙනා විතරයි මෙතන වැඩ කරන්න කියන තොරතුරු ටික අරගෙන සර්වනන් මෙතනදී අහන්නේ ඩොක්ටර්ගේ රූම් එක පෙන්වන්න කියලා. ඉතින් ඊළඟට මේ ගෑනු ළමයා ටීම් එකේ කට්ටියයි සර්වනන් ඇතුළු පිරිස එක්කන් යනවා ඩොක්ටර්ගේ රූම් එකේ තියෙන පැත්තට. ඉතින් ඩොක්ටර්ගේ රූම් එක මේ වෙලාවේ ලොක් කරලා තියෙන්නේ. ඩොක්ටර් අතේ තමයි අතුරු තියෙන්නේ කියලා මේ වෙලාවේ ගර්ල් කියනවා. ඊළඟට සර්වනන් කර්ණට කියන්නේ ඔයාගේ විදිහට මේකේ දොර ලොක් එක අරින්න කියලා, මේක අනිවාර්යෙන් රෙකෝඩ් කරගන්න කියලා අනිත් අයට උපදෙස් දෙනවා. ඊළඟට කරන්නේ කර්ණා දොර අරිනවා. එයාගේ විදිහට ඊට පස්සේ නිලධාරීන් ඇතුළු වෙනවා රූම් එකට. ඊළඟට මුළු ටීම් එකම රූම් එක ඇතුළට ගිහිල්ලා සර්වනන් කියන්නේ වැදගත් ලියකියවිලි වගේම ලැබ් එක වගේ නඩු විමර්ශනය කිරීමට අවශ්‍ය හැම දෙයක්ම මෙතනදී පරීක්ෂා කරලා අරගන්න කියලා සර්වනන් උපදෙස් දෙනවා. ඊළඟට සර්වනන් මේ ගර්ල්ගෙන් අහන්නේ පුද්ගලික විදිහට කාසි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් මෙතනදී ගර්ල් කියනවා පුද්ගලිකව නම් මම ඩොක්ටර් වඳුරන්නේ නැහැ. හැබැයි එයා රෝගීන්ව නම් ඉක්මනට සනීප කරනවා. ළමයින්ටත් ගොඩක් උදව් කරන හොඳ ඩොක්ටර් කෙනෙක් කියලා මෙතනදී කියනවා. ඊළඟට සර්වනන් අහන්නේ ක්ලිනික් එකේදී ළඟදී මෑතකදී මොකක් හරි ප්‍රශ්නයක් වුණාද කියලා. හැබැයි මේ ගර්ල් කියන්නේ එහෙම මුකුත් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ කියලා. ඊළඟට මේ තොරතුරු ටිකත් අරගෙන පොලිසිය ටීම් එකම යන්නේ මෙතනින් කාසි යන එන තැන් කීපයක් පරීක්ෂා කරලා බලන්න. ඊළඟට කර්ණ ඇතුළු තවත් පොලිස් නිලධාරිනියක් මුලින්ම යන්නේ ෆාමසි එකකට. මෙතනදී කර්ණා ෆාමසි එකේ ඉන්න කෙනෙක්ට ෆොටෝ එකක් පෙන්නලා අහන්නේ කාසිගේ තොරතුරු ටිකක්. ඉතින් මෙතනදී ඩොක්ටර් අඳුර ගන්නවා මේ ඉන්නේ ඩොක්ටර් කාසිනේ හරිම හොඳ කෙනෙක් කියලා. ඊළඟට කර්ණා කියන්නේ ඇයි ඔයාට බෙහෙත් වටවරු දෙන නිසාද කියලා. මෙතනදී ෆාමසි එකේ කොල්ලා කියන්නේ මම දන්න තොරතුරු තමයි ඔයාට කියන්නේ. ඉතින් ඊට වැඩිය දෙයක් දන්නේ නැහැ. මෙයා හොඳ ධනවත් වගේම හැම එක්කම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි, ගොඩක් හැමෝටම උදව් කරන හොඳ කෙනෙක් කියලා මෙතනදී ෆාමසි එකේ කොල්ලා විස්තර කරනවා. ඉතින් මේ තොරතුරු ටිකත් අරගෙන කරන ඊළඟට යන්නේ ටවුන් එකේම තැන් කීපයකට. ඉතින් මෙතනදී කාසිගේ ෆොටෝ එක පෙන්නලා විස්තර ටිකක් දැනගන්න බලනවා. ඊළඟට සර්වනන් කතාව කියනවා මේ නඩුවට අදාළව තව මූලාශ්‍ර පරීක්ෂා කරලා ඒ වලින් ගත්ත විමසීම් වලට අනුව කෙනෙක්ව හොයාගෙන රාමේශ්වරට ගියා කියලා. එතනදී මීනාක්ෂි කියලා ගෑනු කෙනෙක් තමයි හොයාගෙන ගිහින් තියෙන්නේ. ඉතින් ඊළඟට සර්වනන් හම්බෙනවා මේ මීනාක්ෂිව. මෙතනදී මීනාක්ෂි නම් ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. එයා දන්නේ නැහැ මොකක් සම්බන්ධවද මේ පොලිසිය මෙයාගෙන් ප්‍රශ්න කරන්න කියලා. ඉතින් ප්‍රශ්න කරන්න කලින් රෙකෝඩ් එක අමතක කරන්නේ නැහැ, ඔන් කරන්න. ඊළඟට සරලව සර්වනන් අහනවා මීනාක්ෂිගෙන් ඔයා කොහොමද කාසි වඳුරන්නේ කියලා. ඉතින් මෙතනදී මීනාක්ෂි ගොඩක් බයෙන් වගේම එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. මගේ දරුවගේ ප්‍රතිකාර වලට මම ණයක් ගත්තා. ඒ වගේම මගේ සැමියා ණය ගෙවන්න ඉතුරු කරගත්ත සල්ලි අරන් ගිහින් හොදටම බිව්වා. ඉතින් ඒ නිසා මම රණ්ඩුනා මගේ මහත්තයත් එක්ක. ඒ වෙලාව එයා මාව හොදටම බිමට තල්ලු කරාම මගේ උකුල් ඇටේ ආබාධයක් ඇති වුණා. ඊට පස්සේ තමයි මම කාසි ඩොක්ටර්ව හම්බ වෙන්න ගියේ. එදා තමයි මුලින්ම මට කාසි ඩොක්ටර්ව හම්බ වුණේ කියලා මෙතනදී මීනාක්ෂියගේ කතාව කියද්දී අපට පෙනෙනවා මීනාක්ෂි කාසි ඩොක්ටර්ව හම්බෙන්න ගියපු විදිය. ඉතින් දැන් තමයි හරියටම කාසි ඩොක්ටර්ව හරියටම මූවි එකේ එයාගේ මූණ පෙන්වන්නේ. ඊළඟට මීනාක්ෂි ගිහින් තියනවා එයාගේ ප්‍රතිකාර කරගන්න. මෙතනදී ඩොක්ටර් අහනවා මේක කොහොමද වේදනාව ඇති වෙන්නේ, සතියකටද දවස ගාන ඇති වෙනවද, ඒ වගේම ඔයා රැකියාවක් කරන කෙනෙක්ද නැත්නම් ගෘහණියක්ද, ඔයා මොනා කරන කෙනෙක්ද කියලා. ඉතින් මීනාක්ෂි මේවට උත්තර දෙනවා මම රැකියාවක් කරන්නේ, මම පිටිමෝලක් තමයි කරන්නේ, දවස් ගානක ඉඳන් මගේ උරහිසේ අමාරුවක් තියෙනවා, ඒ වගේම කොන්දේ අමාරුවක් තියෙනවා කියලා මෙතනදී මීනාක්ෂි පැහැදිලි කරද්දී ඩොක්ටර් කියන්නේ අපි එන පරීක්ෂා කරලා බලමු කියලා. ඊළඟට මීනාක්ෂි ගිහින් මෙතන ඇදේ හාන්සි වෙනවා. ඩොක්ටර් ගිහින් එයාගේ උරහිස වගේම බෙල්ල වගේ දේවල් පරීක්ෂා කර කර ඉන්නවා. මේ අතරතුරේදී මෙතෙන්ට එකපාරටම දුවන් එනවා. පහළ රිසෙප්ෂන් එකේ ගර්ල් එයා ඇවිල්ලා කියන්නේ සර් මෙයාගේ දුවේ කාසියක් ගිල්ලා කියලා. මෙතනදී මීනාක්ෂි හොඳටම බය වෙලා කෑ ගහලා පල්ලහැට දුවන් එනවා. ඉතින් මේ වෙලාවේ චූටි දුව හොඳටම හුස්ම ගන්න අමාරුවෙන් ඉතින් මීනාක්ෂි කෑ ගහනවා දැන් කාසියක් කියලා වෙලා ඉන්නේ චූටි දුවගේ. මෙතනදී කාසි ඩොක්ටර්ත් එනවා. එයාත් ඇවිල්ලා කියන්නේ මීනාක්ෂි කලබල වෙන්න එපා කොදෙන්න දරුවව කියලා. ඉතින් මේ වෙලාවේදී එයා කාසි ඩොක්ටර් මීනාක්ෂිගේ දුවව අනිත් පැත්ත හරවලා හිර වෙලා තිබුණු කාසිය ගන්නවා. ඊට පස්සේ තමයි මීනාක්ෂි වගේම සංසුන් වෙන්නේ යාගේ දරුවත්.
කාසි ඩොක්ටර් කියන්නේ මේ වගේ අවස්ථාවකදී කලබල වෙන්න එපා කියලා. ඉතින් ඩොක්ටර් හරි හොඳ කෙනෙක්. ඉතින් මේ වෙලාවේදී ඩොක්ටර්ට වඳිනවා මීනාක්ෂි ගොඩක් ස්තුතියි ඩොක්ටර් මේ කරපු උදව්වට කියලා. ඊළඟට කාසි ඩොක්ටර් මේ දුවට පොඩ්ඩක් කතා කරද්දී දුව ආබාධිතයි කියලා තේරුම් ගන්නවා. මෙතනදී කාසි ඩොක්ටර් මීනාක්ෂිගෙන් අහන්නේ මේකට ප්‍රතිකාරයක් කරේ නැද්ද කියලා. ඉතින් මේකට නොකරපු දෙයක් නෑ. අපි ගොඩක් ප්‍රතිකාර කරා කියලා. ඉතින් දැන් ඒ හැම දෙයක්ම නවත්තලා දෙවියන්ට බාර දීලා තියෙන්නේ කියලා. ඊළඟට කාසි ඩොක්ටර් කියන්නේ එහෙම කරන්න එපා. දැන් හොඳ වෛද්‍ය දියුණුවක් තියෙනවා කියලා කාසි ඩොක්ටර් ඒ වෙලෙම එයාගේ යාළුවෙක්ට කතා කරලා කියන්නේ ආබාධිත දරුවෙක් ඉන්නවා. එයාට උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මීනාක්ෂිටත් හරිම පුදුමයි. ඉතින් ඊළඟට කාසි ඩොක්ටර් කරන්නේ දවසක් දාගන්නවා ඒ ඩොක්ටර්ට මේ මීනාක්ෂිගේ දුව පෙන්නන්න. ඉතින් කාසි ඩොක්ටර් කියන්නේ හරිම හොඳ කෙනෙක්. ඉතින් කියන්නේ අපි ඉක්මනට මේ ඩොක්ටර්ට ඔයාගේ දුව පෙන්නමු. ඔයා නියම වෙලාවට තමයි මෙතෙන්ට ආවේ කියලා මෙතෙන්දී ඩොක්ටර් මීනාක්ෂිට කියනවා. ඉතින් මීනාක්ෂි ඊළඟට ගෙදර යන ලෑස්ති වෙද්දී කාසි ඩොක්ටර් කියන්නේ මගේ වැඩත් ඉවරයි. මං ඔව ගෙදරටම ගිහින් දානම් කියලා. ඉතින් ඊළඟට පෙන්නන්නේ මීනාක්ෂි ගෙදර උයේ ඉද්දී ගෙදරට එනවා. යා ණයගත්තු පුද්ගලෙක් තවත් කාන්තාවක් එක්කගෙන මෙතනදී කියන්නේ වා ණයගත්තු නැති නිසා අද මම මෙහෙ නවතිනවා මේ ගෑනු කෙනත් එක්ක කියලා. ඉතින් මීනාක්ෂි කියන්නේ අනේ එහෙම කරන්න එපා. මම ඉක්මනට ණය ගෙවන්නම්. මට තව දවසක් දෙයක් කල් දෙන්න. අපේ ගෙදරින් යන්න මං ඉක්මනට ණය ගෙවන්නම් කියලා. හැබැයි මේ පුද්ගලයා කියන්නේ මම අද ගෙදර යන්නේ නෑ. අනිවාර්යයෙන් ගෙදර නතර වෙනවා. ඔයා මේ ණය ගෙවන්න නැති නිසා කියලා. මෙතනදී පුද්ගලයා කියන්නේ මම ඔයාට කොච්චර සල්ලි දුන්නද ඒ වගේම දැන් මාස ගාණක් වෙනවා ඔයාට තාම ඒක ගෙවා ගන්න බැරි වුණා. අද මම මෙහෙ නවතිනවා. මම මෙහෙන් යන්නේ. ඔයා මට සල්ලි දුන්නොත් විතරයි කියනවා. හැබැයි මීනාක්ෂි ආයාචනා කරනවා සර් මගේ ළමයි ඉන්නවා මගේ දරුවෝ ඉන්නවා ප්ලීස් මෙතනින් යන්න මම ඉක්මනට සල්ලි ටික ගෙවන්නම් කියලා. හැබැයි මේ මිනිස්සයා අහන්නේ ඊළඟට කියන්නේ මීනාක්ෂිට ළමයි දෙන්නම කාමරයෙන් ගන්න කියලා. ඉතින් මීනාක්ෂිට කරන්න දෙයක් නෑ. යා ළමයි දෙන්න වරන් එළියට එනවා. ඊට පස්සේ අර මිනිස්සයා අර ගෑනු කෙනත් එක්ක මීනාක්ෂිලාගේ කාමරයට වෙලා පැය ගාණක් ගත කරනවා. ඉතින් මීනාක්ෂිට කර කියා ගන්න දෙයක් නෑ. යා දරුවෝ දෙන්නත් එක්ක අසරණ වෙනවා. එයා හොඳටම මඩනවා. ඊළඟට පැය ගාණකට පස්සේ අර පුද්ගලයා කාමරෙන් එළියට ඇවිල්ලා කියන්නේ මීනාක්ෂි දිහා අමුතු විදියට බලලා කියන්නේ ඔයාටත් මේ ඉරටම අත් වෙනවා. ඔයා ඉක්මනට ණය ගෙවුවේ නැත්නම් මම හෙට හවස 4 වෙද්දී අනිවාර්යෙන් එනවා. ඔයා ණය ගෙවුවේ නැත්නම් මේ දෙයට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. ඊළඟට මේ මිනිස්සයා මෙතනින් යනවා. ඉතින් මීනාක්ෂි හොඳට මඩනවා. එයා දැන් ගොඩක් අසරණයි. යාට දැන් සල්ලි ගෙවා ගන්න විදියක් නැහැ. ඊළඟට පෙන්නන්නේ පහුවදා මීනාක්ෂි ගෙදරට වෙලා ඉදී අර මිනිස්සයා ආයෙම ඇවිල්ලා ළමයි දෙන්නව එළියට දාලා මීනාක්ෂිව ගේ ඇතුලේ දැන් තනි කරගෙන ඉන්නේ. ඉතින් මීනාක්ෂි අඬ කෑ ගහනවා අනේ මට එක අවස්ථාවක් දෙන්න මං කොහොම හරි වගේ සල්ලි ටික ගෙවන්නම් මම මගේ දරුවෝ දෙන්න එක්ක තනියෙන් ජීවත් වෙන ගෑනු කෙනෙක් මට මෙහෙම කරන්න එපා කියලා. හැබැයි මේ මිනිස්සයා අහන්නේ මීනාක්ෂිට කරදර කරන්නමයි ලෑස්ති වෙන්නේ. මේ අතරතුරේදී පෙන්නනවා මේ පැත්තට එන කාසි ඩොක්ටර් එයා බලනවා මීනාක්ෂිගේ ගෙදර කඩෙත් වහලා මොකද වෙලා තියෙන්නේ වගේම මිනිස්සුත් වට වෙලා කියලා. ඉතින් කාසි ඩොක්ටර් ඇවිල්ලා බලනවා. ඉතින් එතන ඉන්න කාන්තාවක් කියන්නේ මීනාක්ෂි ගොඩක් පව්. එයා ගොඩක් දුක්පත්. ඉතින් එයා ඒ නිසා ගොඩක් දුක් විඳිනවා. එයා මේ ණයක් අරන් ඒ මිනිස්සයා දැන් මීනාක්ෂිට කරදර කරන්න යන්නේ කියලා කාසි ඩොක්ටර්ට කියදී ඩොක්ටර් කලබල වෙනවා. එයා ගිහින් බලනවා. ඊළඟට එතන අර මිනිස්සයාගේ හෙන්චායෝ ටිකකුත් ඉන්නවා. ඉතින් මේ අතරතුරේදී මීනාක්ෂි ඇතුලෙන් අර මිනිස්සයාට කරදර කරන හදනවා. එයා ගොඩක් අඬ ඉන්නේ ළමයි දෙන්නත් එළියේ මදිවට. ඉතින් කාසි ඩොක්ටර් එනවා. ඉතින් එයා එනව දැකපු මේ හෙන්චායෝ ටික කරන්නේ ආව වළක්වන්න හදනවා. හැබැයි අපි කතා කරලා විසඳගමු කියලා කාසි ඩොක්ටර් හොඳින් කියදී එකපාරටම අර මිනිස්සයා කරන්නේ කාසි ඩොක්ටර්ට පහර දෙන එක. මේ වෙලාවේ කේන්ති ගන්න කාසි ඩොක්ටර් මොකද කරන්නේ? එතනින් එළියේ ඉන්න හැමෝටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් ලොකු වැස්සකුත් වහිනවා. ඉතින් ඒත් කාසි ඩොක්ටර් කරන්නේ මෙතන ඉන්න හැම මිනිහෙක්ටම හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඊළඟට කරන්නේ දොරත් කඩාගෙන යන එක මිනිස්සෙක්ට පහර දෙද්දී මීනාක්ෂි වෙලාවට අර මිනිස්සයාගෙන් ගැලවෙනවා. මේකට කේන්ති ගත්ත අර මිනිස්සයා කාසි ඩොක්ටර්ට බැනගෙන පහර දෙන්න පටන් ගන්නවා. එතන දැන් ලොකු රණ්ඩුවයි. ඊට පස්සේ කාසි ඩොක්ටර් මේ මිනිසට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මීනාක්ෂි කියන්නේ සර් ඩොක්ටර් රණ්ඩු වෙන්න එපා. එයාව දාලා යන්න කියලා ඩොක්ටර් අර මිනිස්සයාට ගාලකින් පහර දෙන්න හදද්දී මීනාක්ෂි කොහොම හරි ඒක නවත්තනවා. ඊළඟට මීනාක්ෂි ඩොක්ටර්ට කියන්නේ මන් නිසා කරදර වෙන්න එපා ඩොක්ටර් මම ණයක් අරන් තියෙනවා. ඒකයි මේ ප්‍රශ්න සර්ටම මුල කියලා. ඊළඟට අර වැටලා ඉන්න මිනිස්සයා කියන්නේ මම සල්ලි ටික ලැබෙන එකන් හැමදාම උනත් වෙනවා. අද ගැහුවට හැමදාම වට මීනාක්ෂිව පරීක්ෂම් කරන්න බෑනි කියලා මෙතනදී අර මිනිස්සයා කෑ ගහනවා. ඊළඟට ඩොක්ටර් අහන්නේ මීනාක්ෂිගෙන් ඔයා මේ මිනිස්සයාට කොච්චර ණයක් තියනවද කියලා. ඊළඟට මීනාක්ෂි කියනවා ලක්ෂ 2ක විතර ණයක් තියනවා කියලා.
ඊට පස්සේ ડોක්ටර් කියන්නේ මම මේ සල්ලි ඔයාලට දෙන්නම් කියලා. ඊට පස්සේ තමයි මේ මිනිස්සු ටික මෙතනින් යන්නේ. ඉතින් මීනාක්ෂි කියන්නේ අද කාලේ අපේ කෙනෙක්වත් අපිට උදව් කරන්නේ නැති වෙලාවක ඔයා මේ විදිහට ඇවිල්ලා අපිට උදව් කරපු එක ලොකු දෙයක්. ඔයා දෙයියෙක් වගේ ડોක්ටර් කෙනෙක් කියලා මෙතනදී මීනාක්ෂි ડોක්ටර්ට කියනවා. ඉතින් ඇත්තටම මහා වැස්සේ මේ විදිහේ කිසිම කෙනෙක් කවුරුත් කරන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක් මේ විදිහට ඇවිල්ලා මීනාක්ෂිව බේරගත්තා වගේම මීනාක්ෂිගේ ගෞරවයත් බේරගත්තා. ඊළඟට ડોක්ටර් කියන්නේ ඉතින් මම දරුවට ගොඩක් ආදරේ. යාව දැක්ක දවසේ ඉඳන් මට උදව් කරන්න ඕනි කියන හැඟීම තිබුණා කියලා කියනවා. ඊළඟට පෙන්නන්නේ කාසි ડોක්ටර් මීනාක්ෂිගේ දරුවෝ දෙන්නයි ආයම එකන් ගිහින් අර ළමා ડોක්ටර්ව හම්බ වෙන්න. ඉතින් කාසි මගේ බබාව සනීප කරගන්න හැම දෙයක්ම කළා. ඉතින් මට කාසි ડોක්ටර් ගැන ලොකු පැහැදීමක් ඇති වුණා කියලා මීනාක්ෂි එයාගේ කතාව ඉවර කරනවා. කාසි කියන්නේ මට දෙවියෙක් වගේ කියලා. ඉතින් ඊළඟට පෙන්නනවා සර්වරන්ව. එයා ඉතින් කියන්නේ කාසිට තරහකාරයෙක්ට ඉන්නේ පාණ්ඩෙන් විතරයි. ඒ තමයි අර මීනාක්ෂිට කරදර කර ඉදී කාසි ගිහින් පහර දුන්න මිනිස්සයා. සර්වරන් මේ වෙලාවේ දැනගන්නවා ඒ මිනිස්සයා මේ වෙලාවෙත් අතුරුදහන් කියලා. මොකද කාසි අතුරුදහන් වුණ නිසා එයා මේ වෙලාවේ හැංගිලා ඉන්නවා කියලා පොලිසියට ආරංචි වෙනවා. ඉතින් පොලිසිය එයාවත් හොයමින් තමයි ඉන්නේ. ඊළඟට සර්වරන් ඇතුළු පොලිස් කණ්ඩායම යන්නේ කාසිගේ යාළුවෝ ටික හම්බ වෙන්න. මෙතනදී යාළුවෝ ටික හම්බුණාම අහන්නේ ඔයාලා කවද්ද කාසිගේ අතුරුදහන් වීම දැනගත්තේ කියලා. මෙතනදී යාළුවෝ ටික කියනවා එයාලගේ අම්මයි තාත්තයි දවස් 4කට කලින් කෝල් කරලා තමයි අපට කිව්වේ කියලා. ඉතින් මෙතනදී ප්‍රශ්න කරනවා කාසිට මොන හරි ප්‍රශ්න තිබුණාද ඒ වගේ මෙයාට අතීතයේ කවුරු හරි හතුරෝ හිටියද ඒ වගේ විස්තර හදි. යාළුවෝ ටික කියන්නේ එයා ගොඩක් හොඳ කෙනෙක්. යාට කිසිම හතුරෙක් හිටියේ නෑ. එයා ගොඩක් අයට උදව් කරන හොඳ චරිතයක් කියලා මෙතනදී යාළුවෝ ටික කියනවා. ඊට පස්සේ සර්වරන් අහන්නේ එයා කාට හරි ආදරය කරාද කියලා. ඊළඟට යාළුවෝ ටික කියන්නේ එයාගේ ක්ලිනික් එකේ වැඩ කරා දුර්ග කියලා ගෑනු ළමෙක් එයාට ගොඩක් ආදරෙයි කියලා. ඊට පස්සේ තමයි මූවි එකේ අපට දුර්ගව පෙන්නන්නේ. ඉතින් දුර්ග කියන්නේ සාමාන්‍ය ගෑනු ළමෙක්. එයා ડોක්ටර් කාසිගේ ක්ලිනික් එකේ වැඩ කරන ගෑනු ළමයා. ඉතින් එයා තමයි ડોක්ටර්ට එන පේෂන්ට්ස් ලගේ හැම දෙයක්ම වගේම සල්ලි ගනුදෙනු මේ හැම දෙයක්ම ඒ වගේම ක්ලිනික් එකේ හැම දෙයක්ම බලාගෙන තියෙන මේ දුර්ගා. ඒ වගේම ක්ලිනික් එකේ සල්ලි හැම දෙයක්ම ගණන් කරලා කාසිට දුන්නාම කාසි ඒව ගණන් නොකරම එයාගේ ලාච්චුවට දා ගන්නවා. එච්චර ලොකු විශ්වාසයක් දුර්ග ගැන තියෙනවා. ඉතින් ක්ලිනික් එකේදී කෑම බීම හැම දෙයක්ම ෂෙයා කරගෙන කාසි දුර්ගත් එක තමයි කන්නේ. ඉතින් පෙන්නනවා දවසක් බස් හෝල්ට් එකට වෙලා හිටපු දුර්ගා දැකපු ડોක්ටර් කාසි නවත්තලා අහන්නේ තාම බස් එක ආවේ නැද්ද කියලා. මේ වෙලාවේ දුර්ගා කියන්නේ තාම ආවේ නැහැ කියලා. ඊට පස්සේ ડોක්ටර් කාසි කියන්නේ දුර්ගට වාහනේට නගින්න මං ආව ගිහින් දාන්නම් කියලා. ඉතින් මේ අතරතුරේදී ළඟ රෙස්ටුරන්ට් එකකට ගිහින් දුර්ගට ඩිනර් එක අරන් දෙන්න අමතක කරන්නෙත් නෑ. ඉතින් දුර්ගා ගොඩක් ආසාවෙන් මේ ඩිනර් එක රසද විඳිනවා. ඊට පස්සේ තව ගෙදර ඉන්නේ 100 විතරයි කියලා 100ට කෑම එකකුත් ගන්න අමතක කරන්නේ නෑ දුර්ගා. ඉතින් කාසි ડોක්ටර් හරිම හොඳයි. දුර්ගට ගොඩක් ආදරෙන් සලකනවා වගේම ගොඩක් වගකීමෙන් වැඩ කරන කෙනෙක්. ඉතින් දවසක් කාසි ක්ලිනික් එකට ගිහින් දුර්ගත් එයත් එක්ක එනවා. මෙතනදී දුර්ගට කාසි හැපි බර්ත්ඩේ කියලා විශ් කරන ගමන් දුර්ගට gift එකක් දෙනවා. ඇත්තට මේක ලස්සන රින් එකක්. ඉතින් මෙතනදී දුර්ගට ඒ රින් එක දානවා කාසි ડોක්ටර්. ඊළඟට කාසි ડોක්ටර් දුර්ගගේ අතට කිස් එකකුත් දෙනවා. ඉතින් මේ වෙලාවේ දුර්ගට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා වගේම දුර්ගා මේ දේ නිසා ගොඩක් පුදුම වෙනවා. වගේම දුර්ගා ගොඩක් සතුට වෙනවා. ඉතින් සර්වරන්ට දැනගන්න ලැබෙනවා කාසිගේ යාළුවන්ගෙන් කාසිට ආදර කතාවක් තිබුණා කියලා. ඊට පස්සේ මෙතන ඉන්න යාළුවෝ ටිකගෙන් අහන්නේ කොහො දැන් මේ පෙම්වතිය දුර්ග කොහෙද කියලා. හැබැයි යාළුවන්ට කිසිම අයිඩියාවක් නැහැ ඒ දුර්ග කියන ගෑනු ළමයා දැන් කොහෙද ඉන්නේ කියලා. ඊළඟට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන්න හදනවා මේ දුර්ග කියන ගෑනු ළමයා කොහෙද ඉන්නේ කියලා. ඊළඟට සර්වරන් ඇතුළු පොලිස් කණ්ඩායම යන්නේ කාසිගේ ගෙදරට. මෙතනදී කාසිගේ අම්මයි තාත්තයි ඉන්නවා. ඉතින් සර්වරන් ප්‍රශ්න කරන්නේ පුතාට මොකක් හරි ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණාද ඒ වගේම මූල්‍යම ගැටලු හරි වෙන මොන හරි ප්‍රශ්න තිබුණාද කියලා. මෙතනදී දෙමව්පියෝ ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් යාලා කියන්නේ දන්නේ නැහැ කියලා. පුතාට මුකුත් ප්‍රශ්න තිබෙත් නැහැ කියලා. ඊට පස්සේ සර්වරන් කියන්නේ මට කාසිගේ කාමරේ බලන්න ඕනි කියලා. ඊළඟට අම්මයි තාත්තයි කාසිගේ කාමරේ පොලිසියට පෙන්නනවා. මේ අතරතුරේදී කර්ණට කෝල් එකක් එනවා. ඉතින් කර්ණ කෝල් එක ආන්සර් කරලා බලනවා. මෙතනදී කර්ණට කෝල් එක ඇවිත් තියෙන ඇමතිතුමාගෙන් මෙතනදී ඇමතිතුමා කියන්නේ සර්වරන්ට ෆෝන් එක දෙන්න කියලා.
ඊට පස්සේ සර්වරන් ඇමතිතුමා එක කතා කරනවා. මෙතනදී හොඳටම ඇමතිතුමා දොස් කියන්නේ ඔයා මගේ කෝල් එක ගත්තේ නැහැ කියලා. හැබැයි මේ වෙලාවේ සර්වරන් කියන්නේ මම නඩුවක් විමර්ශනය කරන ගමන් ඉන්නේ නිසා ෆෝන් පාවිච්චි කළේ නැහැ කියලා. මෙතනදී ඇමතිතුමා කියන්නේ ડોක්ටර් කාසිගේ අතුරුදහන් වීමද කියලා. සර්වරන් ඊළඟට පුදුම වෙනවා. ඊට පස්සේ ඔව් කියනවා. ඊට පස්සේ ඇමතිතුමා කියන්නේ මොකද නඩුව ගැන නඩුවේ ප්‍රගතියක් තියෙනවද මොන හරි අලුත් දෙයක් දැනගත්තොත් මාව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න කියලා ඇමතිතුමා සර්වරන්ට උපදෙස් දීලා කියනවා. වගේම අය කෝල් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම ආන්සර් කරන්න කියලා. එහෙමම ඇමතිතුමා කෝල් එක කට් කරනවා. ඊට පස්සේ සර්වරන් කන්නඩ සහ තමිල්ට කියන්නේ පරීක්ෂා කළ බලන්න රූම් එක කියලා. මේ අතරතුරේදී සර්වරන් අහන්නේ කාසිගේ තාත්තගෙන් ඔයා ඇමති තිරුමූර්තිව දන්නවද කියලා. හැබැයි තාත්තා කියනවා මම දන්නේ නැහැ එහෙම ඇමති කෙනෙක් කියලා. සර්වරන්ට එතනත් පොඩි පෙහෙලිකාවක් ඇති වෙනවා. ඊළඟට පේනන්නේ පොලිසියේ කට්ටිය දැන් පරීක්ෂා කළ බලනවා කාසිගේ කාමරය. මෙතනදී පොලිසිය හොයාගන්නවා ගොඩක් සිම් වගේම ලැප් එක වගේම ගොඩක් ෆෝන්ස් වගේ දේවල් ටිකක් පොලිසියට හොයාගන්න ලැබෙනවා. ඒ අතරතුරේදී සර්වරන් කාසිගේ තාත්තගෙන් දැනගන්නවා තව කාසිට ලෝයර් කෙනෙක් ඉන්නවා යාළුවෙක් කියලා. ඒතරතුර ටිකත් අරන් කෙලින්ම සර්වරන් යන්නේ කාසිගේ රූම් එකට. ඉතින් එතකොට එයා දකිනවා ගොඩක් ෆෝන්ස් වගේම මෙමරි කාඩ් සිම් ගොඩක් කාසිගේ රූම් එකේ තිබිලා හමු වුණා කියලා. ඉතින් මේ දේවල් දැක්කට පස්සේ සර්වරන් උපදෙස් දෙනවා මේ දේවල් හැම දෙයක් සයිබර් අපරාධ ඒකකයට බාර දීලා මේවල තියෙන හැම තොරතුරක්ම අරගෙන දෙන්න කියලා කර්ණට උපදෙස් දෙනවා. ඊළඟට පොලිසිය මේ හැම දෙයක්ම අරන් යනවා වැඩි දුර විමර්ශනය සඳහා. ඊළඟට සර්වරන් ඇතුළු පොලිස් ටීම් එක එන්නේ ලෝයර් කෙනෙක්ව හම්බ වෙන්න මේ කාසිගේ අර තාත්තා කිව්ව යාළුවාව. ඉතින් ලෝයර් කියන්නේ කාසි කියන්නේ මට මල්ලි කෙනෙක් වගේ. එයා ගොඩක් හොඳ කෙනෙක්. මම පොලිසියට එන්නමයි හිටියේ කාසි ගැන ඉක්මනට තොරතුරක් හොයාගන්න කියලා පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න. ඉතින් මෙතනදී සර්වරන් කියන්නේ කාසිට මොකක් හරි ඇමති තිරුමූර්ති එක්ක මොකක් හරි සම්බන්ධයක් තිබුණද කියලා. ලෝයර් කියන්නේ මං හිතන්නේ මගේ දැනුවත්කමේ හැටියට නම් එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා. ඉතින් පොලිසියට මෙතනදී කිසිම දෙයක් ලොකු දෙයක් දැනගන්න වෙන්නේ නැහැ. ඊළඟට පොලිසිය මෙතනින් එළියට එනවා. ඉතින් මෙච්චර වෙලා ගොඩක් පරීක්ෂණ පැවැත්වුවා. තාම කාසි ගැන කිසිම ආරංචියක් නැහැ. දැන් සර්වරන් ඇතුළේ පොලිස් කණ්ඩායම ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ඉතින් තාම ඉවක් කොනක් නැහැ මේගොල්ලොන්ගේ පරීක්ෂණවල. කිසිම ප්‍රගතියක් නැහැ. ඉතින් ගොඩක් මහන්සි වෙනවා සර්වරන් මොන හරි තොරතුරක් හොයාගන්න. ඊළඟට සර්වරන්ට කෝල් එකක් එන්නේ සයිබර් එකෙන්. එතනදී තොරතුරක් හම්බ වෙනවා කාසිගේ ෆෝන් එකේ අවසාන ලොකේෂන් එක ගැන. ඊට පස්සේ පොලිස් කණ්ඩායම පෙන්නනවා පොලිස් බල්ලොත් එක්ක ඒගොල්ලෝ ගිහින් ඉන්නේ විශාල කුණු ඉවතලන ප්‍රදේශයකට. ඉතින් මෙතනදී හැමෝම පරීක්ෂා කරලා බලනවා. මෙතන තමයි කාසිගේ අවසාන ෆෝන් එකේ ලොකේෂන් එක තියෙන්නේ මෙතන. ඉතින් කට්ටියම හොයනවා මෙතන මොකක් හරි හොයාගන්න. පොලිස් බල්ලොත් පාවිච්චි කරනවා. හැබැයි මෙතනදිත් කිසිම හොඩුවාවක් හම්බ වෙන්නේ නැහැ කාසි ගැන. ඉතින් කිසිම තොරතුරක් හොයාගන්න බැරි පොලිස් කණ්ඩායම නැවත පිටත් වෙනවා. ඊළඟට සයිබර් එකේ තොරතුරු අනුව කාසිගේ අවසන් ක්‍රියාකාරී ස්ථානය හඳුනාගෙන තියෙනවා. ඊළඟට යන්නේ පොලිස් කණ්ඩායම කාසිගේ අවසන් ක්‍රියාකාරී ස්ථානයට. ඊළඟට මෙතෙන්ට ගියාම එන්නේ මෙතන බාරකාරයා, ඒ කියන්නේ මුරකාරයා. ඇවිල්ලා පොලිසියත් එක්ක කතා කරනවා. ඉතින් පොලිසිය මෙතනදී අහන්නේ මේ කාගේ නිවසද කියලා. එතකොට කියන්නේ අරුන් සර්ගේ නිවස. මම තමයි මෙතන අවුරුදු 11ක් බලාගන්නේ. සර් දැන් රටේ ඉන්නේ. ඊළඟට පොලිසිය කාසිගේ ෆොටෝ එකක් පෙන්නනවා. මෙතනදී අඳුර ගන්නවා මේ මුරකාරයා මේ කාසි සර් කියලා. ඉතින් මේ සර් අපේ සර්ගේ හොඳ යාළුවෙක්. ඉතින් හරිම හොඳ දරුවෙක් කියලා මෙතනදී මුරකරු කාසි සර් ගැන වර්ණනා කරනවා. මෙතනදී පොලිසිය වැඩිදුර ප්‍රශ්න කරන්නේ කාසි අවසානයේ මෙහි ආවේ කවද්ද කියලා. මෙතනදී මුරකරු කියන්නේ කාසි අවසානට දැන් ඇවිල්ලා සතියක් විතර ඇති කියලා. මෙතනදී මුරකරුගෙන් අහන්නේ ඔයා එදා කාසි එනකොට බීලාද හිටියේ කියලා. මුරකරු කියනවා නැහැ මම බීලා නෙවෙයි හිටියේ. යා රෑ ගත කරලා උදෙන්ම මම නැගිටින්නත් කලින් ගිහින් තිබුණා කියලා මෙතනදී මුරකරු කියනවා. ඊට පස්සේ CCTV මෙහි තියනවද කියලා තොරතුරු අහදී සර්වරන් මුරකරු කියන්නේ මෙහි CCTV නෑ කියලා. මෙතනත් නිකන් අමුතුවක් දැනෙනවා සර්වරන්ට. ඊළඟට යන්නේ සර්වරන් ඇතුළේ පොලිස් කණ්ඩායම මේගේ ඇතුළට යන ගමන් අහන්නේ මුරකරුගෙන් ඕගොල්ලෝගේ අරුන් සර් ලංකාවට 18 වෙනිදා ආවද? කාසි සර් 18 වෙනිදා ඉඳන් අතුරුදහන් වෙලා තියෙනවා. අපි මේ ගැන තමයි පරීක්ෂණ පවත්වන්නේ. මෙතනදී මුරකරු කියන්නේ අනේ එහෙමද? අරුන් සර් ලංකාවට ආවේ නෑ. මොකද්ද කාසි සර්ට උනේ කියලා. මෙතනදී පොලිසිය කියන්නේ කිසිම ආරංචියක් තාම නෑ. ඒ ගැන තමයි හොයලා බලන්නේ කියලා. මෙතනින් පොලිසිය අවශ්‍ය තොරතුරු ටික අරන් පිටත් වෙනවා. ඊළඟට සර්වරන් ඇතුළේ පොලිස් කණ්ඩායම ලෑස්ති වෙන්නේ කාසිගේ ලැප්ටොප් එක වගේම එයාගේ ෆෝන්ස් වගේම සිම්වල තියෙන තොරතුරු අරගෙන කාසි සම්බන්ධතා පැවැත්වූ සමාජ මාධ්‍යවල ඉන්න යහළු ඉහෙලියන් හඳුනා ගන්න.
ඒ සඳහා සයිබර් අපරාධ අංශය සර්වරන්ට උදව් කරනවා. හැබැයි මෙතනදී ලැප්ටොප් වල තොරතුරු නම් කිසිම වැදගත් දෙයක් නෙවෙයි. ඒ හැම එකකම තියෙන්නේ මූවීස් කියලා තහවුරු වෙනවා. ඉතින් මේකෙදිත් කිසිම තොරතුරක් සර්වරන්ට හොයාගන්න වෙන්නේ නැහැ. කාසි සම්බන්ධව සැක කටයුතු යමක්. ඉතින් තව තවත් මේ විමර්ශනයේ දිග වෙනව මිසක් කෙටවීමක් නෑ. තාම ඉමක් කොනක් හොයාගන්න බැරි වුණා සර්වරන් ඇතුළු පොලිස් කණ්ඩායමට. ඊට පස්සේ සර්වරන් ලෑස්ති වෙලා තියෙනවා සමාජ මාධ්‍ය තොරතුරු වලින් හොයාගත්තු යහළු ඉහෙලියන් මිත්‍රවරුන් කීප දෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තොරතුරු ටිකක් හොයාගන්න. ඉතින් ඊළඟට සර්වරන් එන්නේ මේ සමාජ මාධ්‍ය වලින් හොයාගත්තු කාසි සම්බන්ධතා පැවැතුණු තරුණියක්ව හම්බ වෙන්න. ඊට පස්සේ සර්වරන් ප්‍රශ්න කරනවා මේ තරුණියකින් කාසිව හම්බ වුණේ කොහෙදද කියලා. ඉතින් තරුණිය විස්තර කරන ගමන් අපට පෙනෙනවා කාසිව මේ තරුණියට හමු වුණ විදිහ. ඉතින් මේ ගෑනු ළමයා විවාහක ගෑනු ළමෙක් මෙයා ජිම් එකට වෙලා ඉද්දී මෙතෙන්ටින් තමයි කාසිව මුලින්ම හම්බ වෙන්නේ. අහම්බෙන් වගේ ජිම් එක ඇතුළේදී තුවාය මාරු වෙලා තියෙනවා. ඉතින් මෙතනදී තමයි මුලින්ම කාසි මේ ගෑනු ළමයාත් එක්ක කතා කරන්නේ. ඊට පස්සේ දෙන්න එක මාරු කරගෙන සපුරුදු විදිහට දෙන්න දෙපැත්තට වෙලා ජිම් එකේ එක්සර්සයිස් ටික කර කර ඉදී එකපාරටම මේ ගෑනු ළමයාගේ අත උලුක් වෙනවා. ඉතින් ඊට පස්සේ කරන්නේ ජිම් එකේ අයිතිකාරයා ඇවිල්ලා චුට්ටක් එයාව බලනවා. ඊට පස්සේ එයාට මතක් වෙනවා කාසි ඉන්නවා කියලා. ඉතින් ඊළඟට කාසිට කතා කරලා කියන්නේ පොඩ්ඩක් මෙයාගේ අත බලන්න මෙයාගේ අත උලුක් වෙලා කියලා. හැබැයි මේ තරුණිය පොඩ්ඩක් ඒකට ඇදිමදි කරද්දී ජිම් එකේ කියන්නේ මෙයා ඒ සම්බන්ධ ડોක්ටර් කෙනෙක් ඒ නිසා බය වෙන්න එපා කියලා. මෙතනදී පරීක්ෂා කරලා බලනවා කාසි මේ තරුණියගේ අත. ඉතින් කාසි මේ මොහොතේ තරුණියගේ අතට පොඩි ටෙක්නික් ටිකක් කළා. එතන පොඩ්ඩක් යථා තත්ත්වයට පත් කරත් පස්සේ කාඩ් එක දීලා කියන්නේ ඔයාට මේකට ප්‍රතිකාර අවශ්‍යයි මාව හමු වෙන්න කියලා. තරුණියත් ඊට පස්සේ මේ කාඩ් එක ගන්නවා. ඊට පස්සේ ගෙදර ආපු තරුණියගේ කොන්දේ අමාරුව වැඩි නිසා එයා කරන්නේ සර්ච් කරලා බලනවා කාසි ડોක්ටර්ගේ කාඩ් එකත් එක්ක එයා සෝෂල් මීඩියා වල දාලා තියෙන දේවල් එක්ක. ඊට පස්සේ එයා කාසි සර්ගේ වීඩියෝස් වලට පොඩි පැහැදීමක් ඇති වෙලා එයා මොකද කරන්නේ කාසි සර්ව සම්බන්ධ කරගන්නවා. ඉතින් ඊළඟට මේ තරුණිය යනවා කාසි සර්ව හම්බ වෙන්න. මෙතනදී මේ තරුණියගේ නම ප්‍රියා කියලා දැනගන්නවා. ඉතින් ප්‍රියාත් එක්ක ડોක්ටර් හොඳට කතා කරනවා වගේම විස්තර දැනගන්නවා. ප්‍රියාගේ හස්බන්ඩ් විදේශගතව තමයි ඉන්නේ. අම්මයිලා ඉන්නේ ගමේ. ඉතින් ප්‍රියා ගෙදර තනියම ඉන්නේ. ඉතින් ડોක්ටර් මේ දේවල් හැම දෙයක්ම දැනගන්නවා. එයා ඒ අතරතුරේදී ප්‍රියාට ප්‍රතිකාර කරනවා. ඊට පස්සේ පෙන්නන්නේ කාසියාට වේදනාව නැති වෙන්න එක එක ව්‍යායාම කරන විදිය එයාගේ ක්ලිනික් එකේදී. ඉතින් මෙතනදී ඊළඟට ප්‍රියා කියනවා සර්වරන් ඇතුළු පොලිස් කණ්ඩායමට ඔහු මගේ මාංශ පේශිවල තිබ්බ වේදනාව සම්පූර්ණයෙන්ම සුව කරා. එයා අතුරුදහන් වෙලා කියලා මට හිතා ගන්නවත් බෑ. එයා මගේ හොඳ යාළුවෙක් කියලා මෙතනදී විස්තර කරනවා. ඊට පස්සේ සර්වරන් අහන්නේ ඔයා ඊට පස්සේ ප්‍රතිකාර කරගත්තට පස්සේ ආයෙ ආව හම්බුනේ නැද්ද කියලා. ඊට පස්සේ ප්‍රියා කියනවා නෑ මම හම්බුනේ නෑ එයාව ආයි කියලා. ඉතින් කොහොම හරි කාසිව හොයාගන්න කියලා මෙතනදී ප්‍රියා පොලිසියට කියදී පොලිසිය කියන්නේ එදා කාසිය අතුරුදහන් වුණ දවසේ ඔයාගේ හස්බන්ඩ් චෙන්නයි වලට ඇවිත් ගිහින් තියෙනවා. ඇයි ඔයාව ඔයාගේ හස්බන්ඩ් එදා ඇවිල්ලා ඔයාව මීට් නොවුනේ කියලා. මෙතනදී ප්‍රියාත් කලබල වෙනවා. ඉතින් එයා කියනවා එයා ආවනම් එහි මාව හමු වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඊළඟ සැකකාරයා තමයි ප්‍රියාගේ හස්බන්ඩ්. එයාගේ නම තමයි සුකුමාර්. මේ අතරතුරේදී කෝල් එකක් එනවා. මෙතන ඉන්න පොලිස් නිලධාරිනීට එතන ඉඳන් කෝල් කළාම කියන්නේ සර්වරන් සර්ට ෆෝන් එක දෙන්න කියලා. ඉතින් මෙතනදී කතා කරන අනිත් නිලධාරියා කියන්නේ සර් කාසි මරුවා කියලා කෙනෙක් ඇවිල්ලා පොලිසියට බාර වෙලා තියෙනවා කියලා. මේක අහගෙන හිටපු ප්‍රියාත් හොඳටම බය වෙනවා. ඊළඟට කෙලින්ම පොලිසිය නිලධාරීන් ටික අයම යනවා පොලිසියට. ඉතින් මේ තොරතුරත් එක්ක මුළු පොලිසියම කලබල වෙනවා. ඉතින් ඊළඟට තමයි පෙන්නන්නේ කවුද පොලිසියට බාර වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක දැක්කාම මුළු පොලිසියම කලබල වෙනවා. ඇත්තටම අර කාසිගේ හොඳම යාළුවාගේ ගෙදර මුරකරු තමයි මේ විදිහට බාර වෙලා තියෙන්නේ. අපි බලමු මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මුළු පොලිසියම හොල්මන් වෙලා බලන් ඉන්නවා මේ මුරකරු දිහා. ඊට පස්සේ කලබලෙන් සර්වරන් අහන්නේ ඔබ කාසිව මැරුවද කියලා. මෙතනදී මුරකරු ඔව් මම මැරුවා කියලා පිළිගන්නවා. ඉතින් ඒ ප්‍රශ්න ටික කතා කරලා එළියට එද්දී එතනින් එකපාරටම කාසිගේ දෙමෝපියන් ඇවිල්ලා කියන්නේ සර් පුතාව හම්බුණා පුතා මට කතා කරා කියලා ෆෝන් එක දෙනවා සර්වරන්ට.
දෙවියන්ගේ කරුණාව නිසා මට මගේ පුතව හම්බුණා කියලා ඒගොල්ලොන්ගේ තාත්තා දැන් මේ වෙලාවේ ගොඩක් සතුටු වෙනවා. ඉතින් මේ වෙලාවේ කාසිගේ තාත්තා කියන්නේ කාසිට කෝල් කරන්න බැරි වෙලා තියෙන යාගේ ෆෝන් එක නැති වෙලා තිබ්බා කියලා කිව්වා කියනවා. ඒ වගේම හදිස්සි වැඩකට නගරින් පිට වුණා කියන්නවත් බැරි වුණා කියලා මෙතනදී කෝල් කරපු කාසි කිව්වා කියලා මෙතනදී තාත්තා සර්වනන්ට කියනවා. ඉතින් මං ආවේ පැමිණිල්ල ඉල්ලාස් කරගන්න. මොකද කාසිත් ඇහුවා මොකටද පොලිසිය පැමිණිල්ලක් දැම්මේ. ඉතින් එයාත් කිව්වා මේක මට ඉල්ලා කරගන්න කිව්වා කියලා. ඒකයි අපි ආවේ කියලා මෙතනදී තාත්තා දැනුම් දෙනවා. ඊට පස්සේ සර්වරන් කලබල නොවී කියන්නේ අපි ඒක තීරණය කරමු මුලින්ම වගේ පුතාට එන්න කියන්න පොලිසියට ඇවිල්ලා පෞද්ගලිකව කතා කරලා යන්න කියලා. ඒ වගේම සර්වරන් මෙතන තමිල්ට කියන්නේ මේ නම්බරේ ට්‍රැකින් නම්බර් එක අනුව ඉන්න තැන හොයාගන්න මේ කතා කරපු කෙනා දැන් මෙතන ලොකු ප්‍රශ්නයක්. ඊළඟට මුරකරුගෙන් අහන්නේ කාසි ජීවතුන් අතර නම් තමුසේ කවුද මැරුවේ කියලා. ඉතින් මේ වෙලාවේ හැමෝටම මෙතන ලොකු පැටලිල්ලක් ඇති වෙනවා. කාසිගේ අම්මයි තාත්තත් මේ වෙලාවේ මූණ බලා ගන්නවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. අපි බලමු මූවි එක ඉස්සරහටම ගිහින් මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට පෙනෙනවා කාසි ඉන්න අතීත සිදුවීමක්. මෙතනදී කාසි වෙඩින් එකකට ගිහිල්ලා එතනදී කාසි ගොඩක් සතුටින් ඉන්නවා. වගේම මෙතනදී මනමාලි තනියෙන් හම්බ වෙලා කාසිට කියන්නේ අර ඉන්නේ අතන අනීතා කියලා ගෑනු ළමෙක්. එයා හරිම පව්. එයා මේ වෙනකොට වැන්දපුවක්. ඉතින් එයාගේ මහත්තයා අනීතා කසාත බැඳලා මාසෙකින්ම ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා කියලා මෙතනදී කාසිට කියනවා. ඉතින් කාසි කියනවා ඔයා මේ ගැන දුක් වෙන්න එපා මම ඒ ගැන බලා ගන්නම් කියලා. කාසි යන්නේ මේ අනීතා ළඟට. ඉතින් එයත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. ඊට පස්සේ යන්න හදද්දී කාසි කියන්නේ ඔයා කොහේ හරි බිම වැටුනොත් මට අනිවාර්යයෙන්ම කතා කරන්න කියලා. ඉතින් මුලින්ම මේක අනීතට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අනීතා ෆෝන් එකෙන් දකිනවා කාසි කියන්නේ කවුද කියලා. ඉතින් මේ වෙලාවේදී කාසි ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා මේ අනීතට. මොකද කාසිගේ බ්ලොග් වලට මිනිස්සු මාර මාසයි වගේම කාසි බ්ලොග් කරන්නේ සමාජයේ තියෙන අසාධාරණකම් ගැන. ඉතින් දවසක් මෙහෙම ඉන්න අනීතට කාසිගෙන් කෝල් එකක් එනවා. අනීතත් ඉතින් මේ කෝල් එක ගොඩක් ආසාවෙන් ආන්සර් කරනවා. ඉතින් මේ දෙන්න ගොඩක් කතා කරලා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. වගේම මේගොල්ලෝ දැන් කතා කරන ප්‍රමාණයත් වැඩි. ඉතින් කොහොම හරි මේ දෙන්නගේ මේ යාළුකම පොඩ්ඩක් දිගටම ගිහින් පොඩ්ඩක් ලං වෙනවා. ඉතින් කොහොම හරි අනීතාගේ බර්ත්ඩේ එක එනවා. ඉතින් මේකට විශ් කරනවා කාසි. ඊට පස්සේ මේ දෙන්න හම්බ වෙන්න ප්ලෑන් කරනවා. ඉතින් කාසි කියන්නේ මගේ බීච් සයිඩ් එකේ ගෙදරක් තියෙනවා. ඔයාට ඒකට එන්න පුළුවන්ද කියලා. ඉතින් අනීතා කැමති වෙනවා කාසිව හම්බ වෙන්න. ඉතින් එයා යනවා බීච් සයිඩ් එකේ ගෙදරට. ඊට පස්සේ මෙතනදී කේක් කපලා ගොඩක් සතුටින් ඉඳි එකපාරටම අවුල් ගන්නවා කාසි. යා එකපාරටම අඩන්න ගන්නවා. ඉතින් අනීතා අහන්නේ මොකද උනේ කාසි මට කියන්න කියලා. ඉතින් කාසි කියන්න පටන් ගන්නවා කතාව. මම දුර්ග කියලා ගෑනු ළමෙක්ට ආදරය කරා. ඉතින් මගේ උපන්දිනේ දවසක යාට බයිසිකලේ පදින්න ඕනි වුණා. අපි ගොඩක් සතුටින් තමයි හිටියේ. ඉතින් මං එයාව බයිසිකලේ එක්කන් ගියා. මගදී අනතුරක් වෙලා දුර්ගා මගේ ජීවිතෙන් යන්නම ගියා. දෙවියෝ යා මගෙන් උදුරගත්තා කියලා කාසි මේ වෙලාවේ හොඳටම අඬනවා අනීතට මේ කතාව කිය. ඉතින් අනීතා එදා මගේ ජීවිතේට කිසිම අරමුණක් තිබුණේ නැහැ. හැබැයි එදා මගුල් ගෙදරදී ඕව දැක්කට පස්සේ මගේ හිතට ලොකු සතුටක් දැනුණා. ඒ වගේ මට ඔයත් එක්ක හැම දවසක්ම එකට ගත කරන්න ඕනි කියන හැඟීම හිතට ආවා කියලා මේ වෙලාවේදී කාසි අනීතට කියනවා. ඉතින් මෙතනදී අනීතා කියන්නේ මට වෙච්ච දේත් අමතක කරන්න බෑ කාසි. අපි දෙන්නම ඉන්නේ එකම බෝට්ටුවක කියලා. වෙන්වීම කියන්නේ ශාපයක් කියලා මෙතනදී අනීතා කියනවා. හැබැයි දැන් ඒක ආශිර්වාදයක් වෙලා තියෙනවා. මොකද අපි දෙන්නව වෙන්වීම කියන දේ නිසා අපි දෙන්න එකතු වුණා කියලා මෙතනදී අනීතා කාසිට කියද්දී අනීතා කාසිව බදා ගන්නවා මම ඔයාව කවදාවත් දාලා යන්නේ නැහැ කියලා. ඉතින් මේ අතීත කතාව පෙන්නද්දී එහා පැත්තෙන් පෙන්නන්නේ පොලිසිය මේ වෙලාවේ අනීතාගෙන් ප්‍රශ්න කරමින් කාසිව හම්බ වුණ විදිය තමයි මේ විදිහට අනීතා පොලිසියට කී ඉඳලා තියෙන්නේ. මෙතනදී අනීතා පොලිසියට ඉල්ලීම් කරන්නේ කාසි කියන්නේ මගේ ජීවිතේ කොහොම හරි ආව හොයාගන්න කියලා. ඉතින් මෙතනදිත් කිසිම තොරතුරක් ලොකුවට හම්බ වෙන්නේ නැහැ සර්වනන්ට. ඊළඟට මේ සම්බන්ධව දැන් ඉහළ නිලධාරිනුත් මේ ගැන ලොකු දැන් උනන්දුවක් තියෙනවා. මොකද මේ ප්‍රශ්නේ දැන් දිගදුර යනවා වැඩි තාම කෙලවරක් පේන්නේ නැහැ. ඉතින් සර්වනන්ට උපදෙස් දෙන්නේ දැන් කෙනෙක් පාපෝච්චාරණය කරානේ කාසිව මැරුවා කියලා. ඉතින් ඒකට ෆයිල් එක ගොනු කරලා ඉක්මනට මේ ප්‍රශ්නේ ඉවර කරලා දාන්න කියලා. හැබැයි මෙතනදී සර්වනන් කියන්නේ මට එතන ලොකු සැකයක් තියෙනවා. මට හිතෙනවා මේ මරණය පිටිපස්සේ තව ලොකු කතාවක් තියෙනවා වගේම මේක පිටිපස්සේ තව කට්ටියක් ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නය ඉක්මනට निराකරණය කරගන්න පොඩි කාලයක් දෙන්න කියලා මෙතනදී සර්වනන් ඉල්ල ගන්නවා. ඊළඟට පෙන්නන්නේ සර්වනන් අර මුරකාරයාත් එක්ක කරපු අපරාධය ගැන ප්‍රශ්න කරන ගමන් ඉන්නේ. මෙතනදී මුරකාරයා කියනවා එයාගේ කතාව.
මුරකාරයාටත් අතීත කතාවක් තියෙනවා. ඉතින් මුරකාරයා කියනවා මමයි මගේ මිනිබිරි විතර හිටියේ. මගේ මිනිබිරි කියන්නේ ගොඩක් උගත් කෙනෙක්. ඉතින් මම යාට හැමතැනම රස්සාවක් ඇහුවා. හැබැයි හම්බ වුණේ නැහැ. ඉතින් ඊළඟට මම කාසිගෙන් ඇහුවා රස්සාවක් පිළිබඳව. ඊට පස්සේ තමයි බාහිර ලෝකය ගැන කිසිම දෙයක් නොදැන හිටිය මගේ මිනිබිරිය එයාගේ පළවෙනි රස්සාව පටන් ගත්තේ කාසිත් එක්ක. ඉතින් මිනිබිරිය රස්සාව පටන් ගත්ත විදිහ මෙතනදි පෙන්නනවා. ඉතින් එයා වැඩ කළේ කාසිගේ ක්ලිනික් එකේ රිසෙප්ෂන් විදිහට. එයා එතන හැම වැඩක්ම හොදින් කරා වගේම දවසක් මම රෑ වෙලා ගෙදර යනකොට දොරවල් දෙපැත්තෙම ලොක් කරලා කොච්චර කතා කරා දුර්ගා දොර ඇරියේ නෑ. මම හිතුවේ දුර්ගට නිින්ද ගිහින් කියලා. හැබැයි තිබුණු සැකේට එයා ජනේල ඇරලා බලවුවට පස්සේ සියා දකිනවා මිනිබිරිය කාමරේ බෙල්ල වෙලදා ගන්න හදනවා කියලා. ඉතින් මම කොහොම හරි කතා කරලා දුර්ගගේ හිත හැදුවා. එයාව නවත්ත ගත්තා මේ බෙල්ල වෙලදා ගන්න එකෙන්. ඉතින් සියා කෑ ගහනවා කොහොමද හිතුවේ මාව දාලා මේ වගේ දෙයක් කරගන්න, මොකද තියෙන ප්‍රශ්නේ කියලා මේ වෙලාවේ අහලා තියෙනවා. ඉතින් සියා දාලා යන්න එපා පුතේ, මම කොහොම හරි ඔයාගේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන්නම්, තේරුම් ගන්න කියලා. ඉතින් මේ වෙලාවේ දුර්ග නැවතිලා තියෙනවා එයාගේ සියදිවි නසා ගන්න හදන එකෙන්. ඊට පස්සේ දොර ඇරලා සියාව ගෙට අරන් දුර්ග හොඳටම අඬලා එයාගේ කතාව කියන්න පටන් අරන්. මෙතනදී ආයෙම පෙන්නන්නේ දුර්ගා එයා ක්ලිනික් එකේ වැඩ කර ඉද්දී එකපාරම පුටුවෙන් පල්ලෙහාට වැටිලා යාගේ කකුලට මොකද්ද වෙනවා. ඊට පස්සේ කාසිය ඒක දැකලා එකපාරටම ඇවිල්ලා දුර්ගව යාගේ ක්ලිනික් කාමරේ ඇඳට තියලා යාගේ කකුල පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා පරීක්ෂා කරලා බලනවා. හැබැයි මේ වෙලාවේ කකුල පරීක්ෂා කරලා බලද්දී කාසිය දුර්ගට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. හැබැයි මේ ප්‍රතිකාර ක්‍රමයට දුර්ගා එච්චර කැමති නෑ. මොකද නිකන් අනවශ්‍ය ඇල්ලීමක් වගේ කියලා දුර්ගට තේරෙන නිසා දුර්ගා මේකට කැමති වෙන්නේ නැහැ. ඊළඟට දුර්ගා සියට කියන්නේ කාසිස් අපි හිතන තරම් හොඳ කෙනෙක් නෙවෙයි කියලා ආයෙම පෙන්නන්නේ අතීතයේ කොටසක්. ඉතින් දුර්ග සහ කාසි ක්ලිනික් එකේ තනි වෙලා තියෙනවා. මෙතනදී දුර්ගව කාසි විසින් ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා වගේම මෙතනදී දෙන්නට දෙන්න ගොඩක් ලං වෙලා තියෙනවා. මේ දෙන්න මෙතන ගොඩක් ලං වෙනවා. ඊට පස්සේ ආයෙම පෙන්නන්නේ දුර්ග හොඳටම අඬනවා. සියාට ඉතින් අඬ කතාව කියනවා. ආයෙ දවසක දුර්ගා ක්ලිනික් එකට යද්දී කාසිස්ගේ ලැප් එක වගේම ෆෝන් එක ඔන් වෙලා තියෙනවා. ඉතින් අහම්බෙන් වගේ දුර්ගා මොකද කරන්නේ ෆෝන් එකේ තිබ්බ මැසේජස් වගේ දුර්ගට බැලෙනවා. ඉතින් එයා මේවා බලද්දී යාට සැක සහිත වොයිස් එකක් හම්බෙනවා. මෙයා මේ වොයිස් එක අහනවා. ඉතින් ඒ වගේම මෙතන තියෙන වීඩියෝස් බලනවා. ඒ හැම එකම තියෙන්නේ කාසි වෙන ගර්ල්ස්ලත් එක්ක එකට ඉන්න වීඩියෝ අරන් ඒ වගේම ඒකවා නැවත කෙල්ලන්ට පෙන්නලා තර්ජනය කරන මැසේජස් තියෙන. ඉතින් දුර්ගා හොඳටම අඬනවා වගේ. එයා කාසි ගැන හැම ඇත්තක්ම දැනගන්නවා. මේ අතරතුරේදීත් කාසිත් ඇවිල්ලා බලන් ඉනි දුර්ගා මේ දේවල් බලන විදිය. ඊට පස්සේ කරන්නේ කාසි ඇවිල්ලා මේ ෆෝන් එකක් උදුරගෙන අහන්නේ තමුසේ මගේ ෆෝන් එක බලන එක වැරදි නේද කියලා. ඊට පස්සේ දුර්ගා හොඳටම අඬලා අතේ තිබ්බ කාසි දුන්න මුද්දත් විසි කළා මාව රැවට්ටුවක වැරදි නේද. තමුසේ වගේ හොඳ මිනිහෙක් විදිහට රඟපාලා මේ වගේ ජරා වැඩ කරන්න තමුසේ මොන වගේ මිනිහෙක්ද කියලා මෙතනදී දුර්ගා හොඳටම කෑ ගහනවා. මෙතනදී කාසි කියන්නේ මං තමුසේට කවදාවත් ආදරය කරන්නේ නැහැ. තමුසේ තමයි එහෙම හිතාගෙන මං එක්ක එකට හිටියේ කියලා මෙතනදී කාසි කියනවා. ඊට පස්සේ මෙතනදී දුර්ගා කෑ ගහන්නේ මං තමුසේට හොඳ වැඩක් කරනවා මේ කරපු දෙයට කියලා. හැබැයි මොනවද කරන්න පුළුවන් ඕනනම් මුරකරට ගිහින් කියයි නේද කියලා. ඊට කලින් මේ දේ බලනවා කියලා කාසි පෙන්නනවා වීඩියෝ එකක්. ඉතින් මෙයාගේ වීඩියෝ එකකුත් අරන් කාසි දුර්ගා එකට ඉන්නේ. ඉතින් දුර්ගට දැන් කට උත්තර නැහැ. ඉතින් කාසි කියන්නේ ඇත්තටම මේ දෙයින් තමයි දැනගන්නේ කාසි හොඳ නැති කෙනෙක්. එයා කෙල්ලන්ව ආශ්‍රය කළා ගෑනු මිනිස්සුන්ව ආශ්‍රය කළා මේ විදිහට වීඩියෝස් අරන් තියාගෙන ඉන්න මහා ජරා මිනිසෙක් කියලා. හැමෝටම හොඳ මූණ පෙන්නන් හිටියට කාසි කියන්නේ මහා ජරාම ජරා පහත් මිනිහෙක් කියලා දැන් ඔයාලට උනත් තේරෙනවා ඇති. ඉතින් දුර්ගා හොඳටම අඬනවා යාගේ වීඩියෝ එක දිහා බලාගෙන මොකද්ද මේ උනේ කියලා. ඔයා මොන හරි දෙයක් කරන්න උත්සාහ කරොත් මේ වීඩියෝස් මම ලීක් කරනවා කියලා. මොකද මේ වීඩියෝස් වල මගේ මුන් නෑ. ඔයාගේ මූණයි ඔයාගේ ඇඟයි තමයි තියෙන්නේ කියලා මෙතනදී කාසි කියනවා. දුර්ගා හොඳටම අඬනවා. ඉතින් සීයාටත් මේ දුර්ගා මේක කී අඬනවා. ඉතින් මේ වෙලාවේ කියන්නේ මං කියන දේ අහන්න මැරෙන්න ඕනි නැහැ. ඔයා නෙවෙයි මැරෙන්න ඕනි. මේ වගේ ජරා වැඩක් කරපු ඌ තමයි මැරෙන්න ඕනි කියලා මෙතනදී සීයා දුර්ගාගේ හිත හදනවා. ඉතින් දුර්ගා කියන්නේ මම මොකක්ද වෙන කරන්නේ. මම පොලිසියට ගියොත් මගේ ගෞරවය නැති වෙනවා. මගේ ගෞරවය නැති වුණාට පස්සේ මං කොහොමද ජීවත් වෙන්නේ? මැරෙන එක විතරයි විසඳුම කියලා. ඉතින් සීයා කියන්නේ මැරෙන්න ඕනි නෑ කියලා. ඔයත් එක්ක මං ඉන්නවා කියලා. කාසිට කරන්න ඕනි දේ මම දන්නවා කියලා මෙතනදී කියනවා. ඉතින් මේ ටික දැන් පොලිසියට මේ සීයා කියන ගමන් තමයි ඉන්නේ. සර්වනන් මේ කතාව අහගෙන ඉන්නවා. ඊට පස්සේ දුර්ගාගේ සීයා කියන්නේ සර්වනන්ට ඉතින් මගේ මිනිබිරියට මේ කරපු ජරා වැඩේ නිසා මම අවස්ථාවක් එනකම් බලන් හිටියා. කාසියාවා වෙනල ගෙදරට.
ඉතින් කාසි සිහිසුන් වෙලා බීලා වැටිලා හිටියේ මම ඒ වෙලාව ප්‍රයෝජනෙට අරන් එයාව මරලා කෑලි කීපයකට කපලා දැම්මා කියලා මෙතනදී සිහියපාවෝච්චාරණය කරනවා. ඊට පස්සේ සර්වනන් අහන්නේ ශරීරයට මොකද කරේ කියලා. ඉතින් එයා කියන්නේ මම ඒවා උරන්ට කන්න දැම්මා කියලා. හැබැයි සර්වරන්ට මේ කතාවේ පොඩි සැකයක් තියෙනවා. ඉතින් මයා විශ්වාස කරනවා මේකට තවත් කට්ටිය සම්බන්ධයි තනියම කරන්න නැතුව ඇති කියලා මේ වෙලාවේ සර්වරන් සැක කරනවා. ඊට පස්සේ සර්වරන් කියනවා අපි නැවතත් කාසිගේ ලැප්ටොප් එක පරීක්ෂා කරා කියලා. මොකද මේක සැක සහිත ඉතාමත් ගැටලු සහගත විමර්ශනයක් තාම අගක් මුලක් හොයාගන්න බැරි. දුර්ගගේ සීයා මේ විදිහට පාපෝච්චාරණය කළත් සර්වරන් එක පිළිගන්න කැමති නැහැ සම්පූර්ණයෙන්ම. ඉතින් ඊළඟට සර්වරන් කරන්නේ කාසිගේ ලැප්ටොප් එක පරීක්ෂා කරලා බලනවා මොන හරි තව ටිකක් තොරතුරු හොයාගන්න. මෙතනදී වීඩියෝස් වගේක් හම්බ වෙනවා. ඒවා බලන සර්වරන් තේරුම් ගන්නේ කාසි කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර වලට එන කාන්තාවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු හැමෝම කාසි ළඟට ප්‍රතිකාර වලට එන හැම කාන්තාවක්ම ප්‍රතිකාර කිරීමේදී කාසි විසින් ඒගොල්ලන්ව අනවශ්‍ය විදියට ස්පර්ශ කළා යාට වශී කරගෙන ඒගොල්ලන්ගේ හැඟීම් අවසලා ඒගොල්ලොත් එක්ක එකට ඉන්න ගමන් ඒවා වීඩියෝ කරගන්නවා කියලා මෙතනදී සර්වනන් තේරුම් ගන්නවා. ඊළඟ ටික මේ තොරතුරු ටික පොලිසියේ පොලිස්පති එක්ක කතා කරන සර්වනන් කියන්නේ මේකට තවත් අය සම්බන්ධයි වගේම තව මේ ගැන හොයන්න ඕනි. මොකටද මේ වීඩියෝ ගත්තේ සහ මේවා තියාගෙන කාසි තව මොනවද කරන්න කියන දේ විමර්ශනය කරන්න ඕනි කියලා කතා වෙනවා. මෙතනදී සර්වනන් අවසර ඉල්ල ගන්නවා මේක රහසිගතව විමර්ශනය කරන්න. මෙතනදී පොලිස්පති අවසර දෙනවා මේකට. හැබැයි ඉක්මන් කරන්න මේ ප්‍රශ්නේ තව තවත් දිග දුර යවනවට පොලිස්පති කැමති නෑ. ඉතින් සර්වනන් පුළුවන් ඉක්මනට මේක විසඳන්නම් කියලා මෙතනින් යනවා. ඊළඟට සර්වනන් මෙතන ඉන්න නිලධාරිනියක්ට පෙන් ඩ්‍රයිව් එකක් දීලා තියන්නේ. මේකේ තියෙනවා බොද විච්ච ෆොටෝස් වගේක්. ඉතින් මේකේ රහසිගතව මේ බොද විච්ච ෆොටෝස් ටික හැකර් කෙනෙක්ට කියලා පැහැදිලි කරලා මට ගෙනත් දෙන්න. ඒ වගේම මේක රහසිගතව කරන්න කියලා නිලධාරිනියට පවරනවා. මේ අතරතුරේදී සර්වනන් යනවා කාසි හම්බ වෙච්ච ගෑනු ළමයිව හම්බ වෙන්න. මෙතනදී ඒගොල්ලොන්ගෙන් ගොඩක් තොරතුරු හම්බ වෙනවා. ඉතින් කාසි ගොඩක් ගෑනු ළමයිව රවට්ටලා තියෙනවා. වගේම ඒගොල්ලෝ ළඟින් ආශ්‍රය කරලා ඒගොල්ලොන්ගේ වීඩියෝස් තියන් ඉදලා තියෙනවා. මුලින්ම කාසි කරන්නේ ඒගොල්ලන්ව මිත්‍රශීලීව ළඟින් ආශ්‍රය කළා. පස්සේ ඒගොල්ලොත් එක්ක ආදර සම්බන්ධයක් පවත්වගෙන ගිහින් බොරුවට විවාහ වෙනවා කියලා ඒගොල්ලොත් එක්ක මුලින්ම එකට ඉන්න හදනවා. ඊට පස්සේ එකට ඉන්න ගමන් කරන්නේ ඒගොල්ලොන්ගේ එකට ඉන්න වීඩියෝස් ගන්න එක. සමහරක් අයට එම වීඩියෝ එක නැවත එවලා සල්ලි දුන්නේ නැත්තම් මේවා වෙශ්‍යා කරනවා කියලා තර්ජනය කරලා තියෙනවා. බ්ලැක්මේල් කරලා තියෙනවා. ඉතින් ගොඩක් ගෑනු ළමයිට මේ දේවල් කාසි විසින් කරලා තියෙනවා. ඉතින් ගොඩක් අයට වද දීලා සල්ලි අරන් තියෙනවා. මෙතනදී හැම ගෑනු ළමෙක්ම අඬලා කියන්නේ මම බැඳපු කෙනෙක්, මම තාම ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් ඒ නිසා කරුණාකරලා මේ නඩුවට මාව සම්බන්ධ කරගන්න එපා. අවශ්‍ය තොරතුරු ඕනි වෙලාවක දෙන්න කැමතියි. හැබැයි මේවා කාටවත් දැනගන්න තියන්න එපා කියලා. ඉතින් මේ කාන්තාවන් වගේම ගෑනු ළමයි පොලිසියෙන් ආයාචනා කරනවා. ඉතින් පොලිසිය කියනවා කලබල වෙන්න එපා කියලා. මේ අතරතුරේදී පොලිස් ප්‍රධානියාගෙන් කෝල් එකක් එන්නේ සර්වරන්ට අන්න හැම තොරතුරක්ම ලීක් වෙලා තිනවා. කොහොමද ලීක් වුනේ? මේක රහසිගතව නේද විමර්ශනය කරන්න කිව්වේ කියලා. ඉතින් සර්වරන් කියන්නේ අපේ පැත්තෙන් නම් කිසිම දෙයක් වරදින්න විදියක් නැහැ. මේ වෙලාවේ ගොඩක් කට්ටියව අපි විමර්ශනය කරන ගමන් ඉන්නේ. ඉතින් මේක ඒගොල්ලෝකින් ලීක් වුණාද කියලා දන්නේ නැහැ. අපි හොයලා බලන්න කියනවා. ඉතින් මේ වෙලාවේ කියන්නේ මාධ්‍ය රැස්වීමක් තියලා මාධ්‍ය දැනුවත් කරන්න කියලා. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියනවා. ඊළඟට පෙන්නන නිවුස් වල මේ විස්තරය යනවා. නිවුස් වල කියන්නේ ප්‍රතිකාර කරන මුවාවෙන් කාසි කියලා වෛද්‍යවරයෙක් ගෑනු ළමයින් සහ කාන්තාවන් ළඟින් ආශ්‍රය කරමින් ඔවුන්ගේ වීඩියෝ රූම රවාගෙන ඔවුන්ව බ්ලැක්මේල් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට කාසි අතුරුදහන් වෙලා ඉන්නේ. ඉතින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශනය කරන බවට නිවුස් වලින් දැනුවත් කරනවා. මේක බලන් ඉන්නවා කාසිගේ අම්මයි තාත්තා. ඒගොල්ලන්ට හිතා ගන්න බෑ පුතාට මෙහෙම චෝදනා ආවේ කොහොමද කියලා. ඊළඟට පෙන්නන්නේ මේගොල්ලන්ගේ ගෙදරට කට්ටිය ගල් මුල් ප්‍රහාර එල්ල කරනවා. ඊළඟට මේ දෙමව්පියෝ දෙන්න යන්නේ පොලිසියට. එතනදී චෝදනා කරන්නේ අපේ දරුවා අතුරුදහන් කියලා අපි පැමිණිලක් දැම්මා. දැන් එයා ඔයා අපරාධකාරයෙක් කියලා චෝදනා කරා කියනවා. එතනදී පොලිසියටත් කේන්ති යනවා. ඔයා කතා කරන්නේ ඔයාගේ දරුවා ගැන. හැබැයි ඔහු විනාශ කරපු ගෑන් ළමයි 100 දෙනාගේ ජීවිත ගැන වගකීමක් දෙන්න ගන්නවද කියලා මෙතනදී පොලිසිය කාසිගේ දෙමව්පියන්ට කියනවා. ඉතින් මෙතනදී සර්වනන් කියන්නේ පුතා ගැන දන්න දෙයක් තියෙනවා නම් කියන්න මොනවද ඔයගොල්ලෝ තවත් හංගන්නේ කියලා. හැබැයි මේගොල්ලෝ තවත් මොනකුත් දන්නේ නැහැ කියලා පොලිසියට කියදී සර්වනන් ඊට පස්සේ කර්ණට මේ දෙමව්පියන්ට ආරක්ෂාව සපයන්න කියලා. මොකද දැන් මිනිස්සු මේ දෙන්නට ප්‍රහාර එල්ල කරනවා. ඊළඟට පෙන්නන්නේ අනීතව යා කලින් හැම දෙයක්ම කියලා නෑ භාගයයි කියලා තියෙන්නේ. ඉතින් ඊළඟට අනීතව පෙන්නනවා. ඉතින් එයාගේ අතීත කතාව සම්පූර්ණයෙන්ම කියන්න පටන් ගන්නවා. ඉතින් අනිතත් එක්කත් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. එයා එක්කත් එකට ඉඳලා තියෙනවා. ඉතින්
කාසි කියන්නේ මහා ජරා මිනිස්සෙක්. ඊට පස්සේ කාසි අනිතට කෝල් කරලා තියෙනවා අම්මට හෘදයාබාධයක් මේ වෙලාවේ සල්ලි නැහැ. සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අනිතා කියලා තියෙන යාගේ රත්තරන් බඩු ටික දෙන්නම් කියලා. ඉතින් කාසියව ගන්න එන්නම් කියලා සල්ලි ටික අරන් ගිහිල්ලා ඊට පස්සේ තමයි අනිතව මග අරින්න පටන් අරන් තියෙන්නේ. බැරිම තැන අනිතා ගිහින් තියනවා කාසිව හම්බ වෙන්න. මොකද මට කෝල් කරන්න නැති කියලා. මෙතනදී කියන්නේ ඔයාට කෝල් කරන්න ඕනිමද? මට තව ලක්ෂ 5ක් ඕනි කියලා. ඉතින් මෙතනදී අනිතා කියලා තියනවා මං ගාව තිබ්බ සල්ලි වගේ අම්මගේ රත්තරන් බඩුත් උකස් කරානේ මං ගාව දැන් සල්ලි නැහැ කියලා. ඔයාට සල්ලි විතරද ඕනි මගේ ආදරේ වැදගත් නැද්ද කියලා මෙතනදී අනිතා අහලා තියෙනවා. හැබැයි කාසි අනිත් කෙල්ලන්ට වගේම දුර්ගඩ කරපු දෙයම තමයි කරලා තියෙන්නේ. මේ අනිතරත් එයාගෙන් අයුතු ප්‍රයෝජන අරන් එයාට ලං වෙලා එයාගෙන් අවසානයේ සල්ලි අරන් බ්ලැක්මේල් කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. පොලිසියට මේ දේවල් කියලා අනිතා හොඳට මඩනවා. ඉතින් පොලිසිය කියන්නේ ඔයාට තාය පාරක් එන්න වෙයි පොලිසියට තාම විමර්ශන ඉවර නැහැ කියලා. ඊළඟට කලබලෙන් ඇමති තිරමූර්ති සර්වරන්ට කෝල් කළා කියන්නේ කාසිගේ නඩුවේ හැම විස්තරයක්ම මට අප්ඩේට් කරන්න කිව්ව නේද? ඒත් ඔයා මට අප්ඩේට් කරන්න තෝ මාධ්‍යයට මොකද මේක මුදා හැරි කියලා. ඉතින් මෙතෙන්දි සර්වරන් කියන්නේ මට කොමසාරිස්තුමා තමයි කිව්වේ කරන්න කියලා. ඊට පස්සේ සර්වරන් ෆෝන් එක කට් කරනවා. ඉතින් මේකට හොඳටම කේන්ති ගන්නවා ඇමතිතුමාලා. කොමසාරිසුයි සර්වරනුයි පොලිසියෙන් මාරු කරන්න ඕනි කියලා යා කෝල් එකක් ගන්නවා කාට හරි. ඊළඟට පෙන්නන්නේ ආයම සර්වරන් ඇතුළු පොලිස් ටීම් එක. මෙයාලට තවත් තොරතුරක් හම්බෙනවා කාසිය එක්ක සම්බන්ධ වෙච්ච ගෑනු කෙනෙක් මේ වෙනකොට මිය ගිහින් තිනවා කියලා. ඊළඟට පොලිසිය යන්නේ ඒගොල්ලොන්ගේ ගෙදර. එතනදිත් වැඩි තොරතුරක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට කරන්නේ කාසි සම්බන්ධව තොරතුරු හම්බුණු මීනාක්ෂිගෙන් නැවත ප්‍රශ්න කරන්න තීරණය කරනවා. හැබැයි එයාගේ තැනට ගියත් එයා එතන නැහැ කියලා දැනගන්නවා. ඊට පස්සේ පෙන්නන්නේ ඉතින් මීනාක්ෂිත් ඇත්තටම කාසිගේ ගොදුරට ලක්විච්ච ගෑනු කෙනෙක්. එයාගේ වීඩියෝස් දකිනවා සර්වරන් කාසිගේ ලැප් එකේ තියෙන. ඉතින් මේ වගේ කාසිගේ උලට කී දෙනෙක් නම් අහු වෙලා තියෙනවද? ඉතින් පොලිසිය කතා වෙන්නේ සරල නඩුවක් වගේ පටන් ගත්ත මේ විමර්ශනය දැන් හනුමන්තගේ වලිගය අල්ලගත්තා වගේ ඉවරයක් නැහැ. එන්නම ලොකු වෙනවා විතරයි අඩුවක් නැහැ කියලා මෙතනදී කට්ටිය කතා වෙනවා. ඉතින් සර්වරන් කල්පනා කරනවා මොකක් හරි මගේ ඇල්ලලා තියෙනවා. මම කියන හැමෝටම කතා කරලා නැවත විමසීමක් කරන්න කියලා. ඉතින් පේනන්නේ ඊළඟට කට්ටිය ගෙනලා ප්‍රශ්න කරනවා. මෙතනදී අවසානට ඉතුරු කරගන්නේ මීනාක්ෂි ප්‍රියා සහ අනීතව. ඊළඟට සර්වරන් කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට ගොඩක් කතා කිව්වා මම දැන් ඉඳන් ඇත්ත කියන්නද කියලා. ඉතින් මේ තුන්දෙනා මූණෙන් මූණ බලා ගන්නවා. ඊළඟට සර්වරන් කතාව කියන්න පටන් ගන්නවා. මෙතනදී ප්‍රියා කියන්නේ අර සිද්ධියෙන් පස්සේ හැම වෙලේම වගේ කාසි කෝල් කරා මට. හැබැයි මම ඒ කෝල් ආන්සර් කරේ නැහැ. ඊට පස්සේ යා මට දිගටම වද දෙන්න පටන් ගත්තා. අර වීඩියෝ එක එවලා ඒක හැමෝටම යවනවා ලක්ෂ 10ක් දුන්නේ නැහැ කියලා. ඉතින් එයා දිගටම සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. ඉතින් බුදුම මානසික වදයක් තමයි දුන්නේ. ඊළඟට සර්වරන් මීනාක්ෂිට කතාව කියනවා. ඉතින් එයා වීඩියෝ තියාගෙන තර්ජනය කරනවා විතරක් නෙමෙයි අපිට වෙන මිනිස්සුත් එක්කත් එකට ඉන්න කියලා තර්ජනය කළා. හැම මිනිත්තුවකම අපව ටිකෙන් ටික මැරුවා. ඉතින් මං එයාව මැරුවා වුණත් සර් මොකද කරන්න හිතන් ඉන්නේ කියලා මෙතනදී මීනාක්ෂි කෙලින්ම අහනවා. ඊට පස්සේ සර්වරන් කියන්නේ කරවනාට මුරකරු එක්කන් එන්න කියලා. ඉතින් මෙතනදී කට්ටිය ඔක්කොම බය වෙනවා. ඉතින් මුරකරුත් මෙතෙන්ට එනවා. සර්වරන් කියන්නේ මීනාක්ෂි ඔයා කාසිව මැරුවා නම් මේ මුරකරු කාවද මැරුවේ? මෙතනදී ඇත්ත කියන්නේ කියලා. ඉතින් මෙතනදී මුරකරු කියන්නේ මං ඒගොල්ලන්ව දන්නේවත් නැහැ මම තමයි කාසිව මැරුවේ කියලා. ඉතින් අපි දිගටම ඕගොල්ලෝ ගැන අහගහගෙන තමයි හිටියේ. ඉතින් මහල්ලා වගේම ওই තුන් දෙනාත් මේකට සම්බන්ධයි. ඒකයි මේ මහල්ලා ඔයගොල්ලන්ව ආරක්ෂා කරන්න මෙහෙම බොරු කියන්නේ. ප්‍රියා කටහට මාරු කළා දෙමව්පියන්ට කතා කරා කාසි වගේ ඒ හැම දෙයක්ම අපි හොයාගත්තා. ඒ වගේම ඔයගොල්ලෝගේ ෆෝන් ලොකේෂන් වල ඩේටා වලට අනුව ඔයගොල්ලෝ එදා කාසි අතුරුදහන් වුණ රෑ හැමෝම එකම තැනක තමයි ඉඳලා තියෙන්නේ. දැන් ඉඳන් ඇත්ත කියන්න නැත්නම් ඔයගොල්ලන්ට වෙන්නේ හිරේ යන්න වෙන එක. ඔයාලා අවංක වුණොත් මට උදව් කරන්න පුළුවන් කියලා මෙතනදී ඉන්ස්පෙක්ටර් කියනවා. ඊළඟට මෙතනදී දුර්ගගේ සීයා කියන්නේ මේ තුන් දෙනාට මුකුත් කරන්න එපා. ඒගොල්ලොන්ගේ තව ජීවිතේ හැමමයි මම ඇත්ත කියන්නම් කියලා දුර්ගගේ සීයා කතාව කියන්න පටන් ගන්නවා. මේ අතරතුරේදී පෙන්නනවා ඒ සම්බන්ධ අතීත සිදුවීම. ඉතින් අනීතා කාසිත් එක්ක ක්ලිනික් එකේ එදා රණ්ඩු වුණ දේවල් දුර්ගා බලන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ කාසි ගියාට පස්සේ දුර්ගා මොකද කරන්නේ? කාසිගේ රූම් එකට ගියාම එයා දැනගන්නවා කාසි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඊට පස්සේ තමයි මගේ මිනිබිරි ජීවිතේ නැති කරගන්න ගියාම මම යාගේ ජීවිතේ බේරගත්තේ. ඊට පස්සේ මගේ දුර්ගට පොරොන්දුනා මම කාසිගේ ජීවිතේ විනාශ කරනවා කියලා. හැබැයි ඒක අපිට කරන්න බැරි නිසා මම දුර්ගගේ මාර්ගයෙන් කාසි නිසා අසාධාරණට ලක් වුණ අයව මුණ ගැහුණා. ඉතින් දැනටම මානසිකව පීඩාවටපත් වුණ එයාලා කැමති වුණා කාසිව එයාලත් එක්ක එකතු වෙලා මරන්න. හැබැයි ඊට කලින් මගේ මිනිබිරි දුර්ගා නිසියදී විනාශා ගත්තා.
ඒ නිසා අපි තව තවත් මේ නිසා කලබලයටපත් වුණා. ඉතින් අපි අපේ ප්ලෑන් එක ඉක්මනට ක්‍රියාත්මක කරා. ඉතින් සැක නොහිතෙන විදියට ප්‍රියා කාසිව හමු වෙන දවසක් දාගෙන කාසි ඊළඟට ප්‍රියාව එක්කම් බීච් සයිඩ් එකේ ගෙදරට එනවා. ඉතින් මෙතන දුර්ගගේ සීයාත් වැඩ කරනවා. ඊළඟට කාසි ප්‍රියාව එක්කම් ගේ ඇතුළට යනවා. මෙතනදී දුර්ගාගේ සීයා යන්නේ ගෙදර වෙනම හැංගිලා හිටිය මීනාක්ෂි සහ අනිතට පණිවිඩය දෙන්න. මේ අතරතුරේදී ප්‍රියා කරන්නේ කාසි බොන වයින් එකට හොරෙන් මත්ද්‍රව්‍යයක් දානවා. ඊළඟට මේ මුකුත් නොදන්න කාසි ඒ වයින් එක බොනවා. ඊළඟට ටික වෙලාවකින් කාසිට නිකන් අමුත්තක් දැනුන නිසා එයා ඔලුව රිදෙනවා කියලා එළියට යනවා. ඔයාලට මතක නම් මේ කොටස තමයි කතාව මුලින්ම පටන් ගද්දිම පෙන්නන්නේ. ඉතින් මේ වෙලාවේ ප්‍රියා අනිත් අයට කෝල් කරලා කියන්නේ වැඩේ හරි කාසි පල්ලෙහාට එන ගමන් ඉන්නේ එයා මත් වෙලා ඉන්නේ කියලා. ඊළඟට තමයි දුර්ගගේ සීයා සහ ප්‍රියා මීනාක්ෂි අනිතා වගේම කට්ටියම එන්නේ කාසි යන පස්සේ. ඊළඟට 4 දෙනාම බලන් ඉන්නවා කාසි දිහා. ඒත් එක පාටම එතෙන්ට එනවා විශ්වලාගත්ත පුද්ගලයෙක්. ඊට පස්සේ පුද්ගලයා ඇවිල්ලා කාසිට පහර දීලා කාසිව මරලා යාගේ බොඩි එක අරන් යනවා. මෙතනදී ඒගොල්ලෝ 4 දෙනාම ආවේ කාසිව මරන්න. හැබැයි නන්නා දුන්න කෙනෙක් ඇවිල්ලා යව මල්ලා දානවා කියලා. එදා වුණ හැමදේම පොලිසියේදී මෙතනද කට්ටියම පාපොච්චාරණය කරනවා. මීනාක්ෂි ඊළඟට කියන්නේ අපිට මෙහෙම කරලා අපිව ගණිකාව විදියට පාවිච්චි කරලා අපි නොදැනුවත්ව කළ වැරද්දට අපේ ජීවිත උඩියටු කරා කාසි. ඊළඟට ඉන්ස්පෙක්ටර් සර්වරන් අහන්නේ කාසි තව කාත් එක්කද ඔයාලට එකට ඉන්න සැලැස්සුවේ කවුද ඒ කෙනා කියලා. එතකොටම සයිබර් එකෙන් වීඩියෝ වගේක් ක්ලියර් කරලා ඒවා ඉන්ස්පෙක්ටර්ට පෙන්නනවා. ඉතින් අපි බලමු ඉන්ස්පෙක්ටර්ට මොකක්ද මේ පෙන්වුව වීඩියෝ එක කියලා. මෙතනදී ඒක පෙන්වන්නේ නැහැ. ඊළඟට පෙන්වන්නේ ඉන්ස්පෙක්ටර් ඇතුළු ටීම් එක යන්නේ ඇමතිව හම්බ වෙන්න. මෙතනදී ඇමති ඉන්ස්පෙක්ටර් දැක්ක ගමන්ම කරන්නේ බයින්න පටන් ගන්න එක. කෝල් කරලා තාන්ස කරන්නේ කොයි වෙලෙත් විමර්ශන කරන එක. මෙතනදී මෙහෙම කෑ ගහද්දී ඉන්ස්පෙක්ටර් සර්වරන් කියන්නේ මම දැනුත් ඇවිල්ලා ඉන්නේ මෙතන විමර්ශනයක් කරන්න තමයි මේ කැහුව ගමන්ම ඇමතිතුමා hina වෙනවා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් කරන්නේ හැමෝටම ඇහෙන්න වොයිස් එකක් ප්ලේ කරනවා. මේක ඇහෙනකොටම ඇමතිතුමා බය වෙනවා. වගේම වොයිස් එක ප්ලේ වෙද්දී අතීතයේ පොඩි සිදුවීමක් පෙන්නනවා. ඉතින් වොයිස් එකේ තියෙන්නේ කාසි මගේ ජීවිතේ විනාශ කළා. ඔහු මට තිරුමූර්ති ඇමතිතුමා එක්ක එකට ඉන්න කියලා බල කළා. වගේම මට වෙන කරන්න විකල්පයක් තිබුණේ නැහැ. ඉතින් මම මගේ ජීවිතේ යනවා මට සමා වෙන්න කියලා තමයි මේ වොයිස් එකේ තියෙන්නේ. ඉතින් තිරුමූර්ති ඇමති මේක එඩිට් එකක් කියලා කෑ ගහද්දි ඉන්ස්පෙක්ටර් වීඩියෝ එකකුත් පෙන්නනවා. මේකෙන් ඇමතිගේ කෙරුවාව හොඳටම ඔප්පු වෙනවා. ඊට පස්සේ ඇමතිගේ කට වැහෙනවා. වගේම මෙතනදී ඉන්ස්පෙක්ටර් සර්වනම් කියන්නේ ඔයා කරපු හැම දෙයක්ම වගේම කාසිත් එක්ක එකතු වෙලා කරපු හැම අපරාධයක්ම දැන් අහුවෙලා තියෙන්නේ. ඒ වගේම එයාගේ අතුරුදහන් වීමටත් ඔයා නේද සම්බන්ධ කියලා ඉන්ස්පෙක්ටර් ඇමතිට කනේ පාරකුත් ගහලා ඇමතිව ජීප් එකට දාගන්නවා. ඊට පස්සේ නිවුස් එකේ පෙන්නනවා කාසි සමග කාන්තාවන්ට එරෙහිව අපරාධ කිරීමේ චෝදනාව මත ඇමති තිරුවනම අත්අඩංගුවට අරන් තියෙනවා. වගේම කාසි සොයා දිගටම පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම පොලිසිය සැක කරන්නේ කාසි විදේශගත වී ඇති බවයි. ඉතින් මෙතනදී ඉන්ස්පෙක්ටර්ලාගේ මීනාක්ෂිලා එදා පාපෝච්චාරණය කරපු කාසිට කවුරු හරි පහර දුන්නා වෙස් වලාගෙන කියන දේ හෙලි කළා නෑ කියලා තේරෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ ඉන්ස්පෙක්ටර් සර්වරන්ගේ කතාව. එයාගේ දුව බිරිඳ එක්ක ආදරෙන් ඉන්නවා. දුව ගොඩක් ලස්සනයි. වගේම දුව මලක් වගේ තමයි හදලා තියෙන්නේ. ඊළඟට පෙන්නන්නේ සර්වරන් කඳුළු පුරවගෙන එයාගේ දුවගේ වීඩියෝ එකක් බලනවා. ඉතින් ඒ වීඩියෝ එකේ තියෙන්නේ තාත්තේ මට වගේ මූණවත් බලන්න ධෛර්යයක් නෑ. මම කෙනෙක්ව විශ්වාස කරලා මගේ ගෞරවය නැති කරගත්තා. මම දැන් ප්‍රෙග්නන්ට්. ඉතින් එයා මාව ඒ වගේම වීඩියෝ කරලා දැන් මට තර්ජනය කරනවා. ඉතින් තාත්තේ යාගේ නම තමයි කාසි. ඉතින් එයාට කවදාවත් හොඳින් ඉන්න දෙන්න එපා. එයාව ඉතුරු කරන්න එපා කියලා දුව වීඩියෝ කරලා තියෙනවා. ඉතින් සර්වරන් එක මතක් කර අඬනවා. ඉතින් සර්වරන්ගේ දුවටත් වෙලා තියෙන්නේ අනිත් කාන්තාවන්ට වගේ කාසිගේ දැලට අහු වෙලා කාසිගේ ගොදුරක් වෙන එක. ඊට පස්සේ පෙන්නන්නේ එදා කාසිට වුණ දේ. ඉතින් එදා අර නන්නාදුන මිනිස්සයා ඇවිල්ලා කාසිව මරලා යාව අරන් ගිහින් එයාගේ මිනිය පුච්චලා දානවා. මෙතනදී සර්වරන් එයාගේ දුවගේ ෆොටෝ එක දිහා බලලා යාගේ මල් මාලයක් දානවා. ඉතින් සර්වරන්ගේ දුව මේ වෙලාවේ ජීවතුන් අතර නෑ. යාගේ අවසාන කැමැත්ත උනේ කාසිගේ මරණය. ඉතින් පෙන්නනවා අර මාසික දාපු මිනිස්යාගේ මාසිකයා ගලවනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඉන්ස්පෙක්ටර් සර්වරන් තමයි කාසිව එදා පොල්ලකින් ගහලා මරලා කාටවත් සැක නොහිතෙන්න මිනිය පුච්චලා දාන්නේ.
ඉතින් කාසිගේ ගොදුරක් වෙලා තියෙනවා සර්වරන්ගේ දුවත්. ඉතින් ඒක දැනගත්තට පස්සේ තමයි කාසිට මේ වගේ දෙයක් සර්වරන් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට සර්වරන්ගේ දුව ජීවතුන් අතර නැහැ. සර්වරන් දුවගේ ෆොටෝ එක දිහා බලන් අඬනවා. ඉතින් සර්වරන් කාසිගේ කෙරුවා ඉවර කරනවා. ඉතින් මෙහෙම තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මූවි එක ගැන? ඉතින් මූවි එකේ ජීවිතයට ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා ගෑනු ළමයින්ට වගේම දෙමව්පියන්ට. ඉතින් දෙමව්පියෝ ගොඩක් ආදරෙන් තමයි ගෑනු ළමයිව ඇතිතඩි කරන්නේ. ඉතින් වැරද්දක් දැක්කාම වැරද්දට වැරද්ද උගන්වන්න ඕනේ. නැත්තම් කාසි වගේ ඇමති වගේ මිනිස්සුන්ගේ ගොදුරු වෙනවා. ඉතින් මේ පණිවිඩය දෙන ගමන් අද මූවි එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක් වේවා.